එහෙනම් පින්වත් සමෝම අද අපේ පාඩම ආරම්භ කරමු අපි වෙනදා විදිහටම. එමනම් අපි හැමෝම ගෞරවයෙන් අපේ තථාගතයන් වහන්සේට නමස්කාර කළා. අපි අද සාකච්ඡාව පටන් ගමු මෙතන මේ අවස්ථාවේදී. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්බදම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රාජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රාජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසා රාජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සත්තා භගවා සාවකෝ හමස්මි ජානාති භගවානාහං ජානාමි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වනසේක මම ශ්‍රාවක වෙමි භාග්‍යවතුන් වහන්සේ දන්නාහ මම නොදනිමි සාදු සාදු සාදු. අනන්ත සංසාරේ පටන් අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ආවා වූ සසර ගමනේදී බුදුපසේ වූ මහරහතන් අරිහත් යන ආර්ය උතුමාණන් වහන්සේලාටත් සියලු මාර්ගඵලලාභී උතුමාණන්ටත් ධර්ම රත්නයටත් බෝධීන් වහන්සේලාටත් ධාතුන් වහන්සේලාටත් චෛත්‍ය රාජානන් වහන්සේලාටත් පිළිම වහන්සේලාටත් ධ්‍යානලාභී අභිඥාලාභී උතුමන්ටත් යෝගාවචරයවන්ටත් ඍචිවරුන්ටත් මහබෝධිසත්වයන්න් වහන්සේලාත් පාරමී පුරණ උන්වහන්සේලාටත් උතුමන් වහන්සේලාටත් සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් අම්මාටත් තාත්තාටත් අකුරු කෙරවූ ගුරුවරුන්ටත් වැඩිහිටියන්ටත් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ටත් සියලු ලෝක සත්වයන්ටත් සියලු ශිල්ප ශාස්ත්‍රයන්ටත් මාගේ සිත කය වචන යන තිදුරෙන් යම් වරදක් සිත රිදවීමක් හෝ ප්‍රමාද දෝෂයක් සිදු කර ඇත්තම් මේ සියලු වරදට මා හදවතින්ම පළමුවද සමාව අයදිම දෙවෙනුවද සමාව අයදිම තෙවෙනුවද සමාව අයදිමි මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාව ලැබේවා සමාව ලැබේවා සමාව ලැබේවා මා නිසා කුසල් කරගත්තා වූ යම්තාක් සත්වයන් හට මේ මොහොතේ පටන් සමාව ලැබේවා සමාව ලැබේවා සමාව ලැබේවා සාදු සාදු සාදු. හොඳයි එහෙනම් අද කට්ටිය චුට්ටක් පරක් වුණානේ සම්බන්ධ වෙන්න. කවන්නේ. දැන් සම්බන්ධ වෙච්ච කට්ටියට අපි පොඩ්ඩක් මේ අද සාකච්ඡා පොඩ්ඩක් මම විවෘත කරන්නයි අදහස් කරන්නේ. මොකද හැමෝටම මේ මට ඊයේ ආරංචි වෙච්ච විදියට මං හිතන්නේ ගොඩ දෙනෙක්ට තාම හරියාමං අවබෝධයක් එහෙම නැත්නම් වැටහීමක් නැති වෙන්න පුළුවන් සමහර කරුණු ගැන. හැබැයි ඒවා මේ සංගවාගෙන ඉන්න එපා කියලා කියන්නේ Tamanටනේ ඒක කරදරයක් වෙන්නේ. මට කිසිම කරදරයක් නැහැ. මට ඕන වෙලාවක දැනුම් දෙන්න Tamanට වැටහීමේ අඩුපාඩුවක් මොකක් හරි තියෙනවනම් ඒ කියන්නේ තේරෙන්නේ නැත්නම් යම් කිසි දෙයක් අපි අනිවාර්යයෙන්ම මේ අපේ වෙහෙස දරන්නේ තේරුම් කළා දෙන්නයි. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දැන් මේකේ ගැඹුරට යන්න මුලින් ඒ තියෙන ගැටලු निराකරණය කරගත්තේ නැත්නම් ඊට පස්සේ එන්න මේක නීරස බවට පත් වෙනවා. මේක තේරෙන්නේ නැතුව යනවනේ මේක නිකන් අවුල් ජාලයක පැටලුණා වගේ වෙනවා. අර ඒ වගේම මේ දැනුම කියන එක ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන ඥානය ඒ අවශ්‍ය කරන දැනුම ඥානය ප්‍රවර්ධනය කර ගැනීම පිණිස ලබා ගන්න බැරි වුණොත් එහෙම ඒකෙදි වෙන්නේ අනර්ථයක් මිසක් අර්ථයක් නෙවෙයි. ඒක නිසා මොකද බැරි වෙලාවත් වැරදි මාර්ගයේ යන්න වුණොත් එහෙම තමන් හරි කියලා හිතාගෙන එහෙම නැත්නම් නොදැනුවත්ව වැරදි මාර්ගය යන්න හරි වැරදි තැනින් අල්ලගත්තොත් හරි තමන්ටම තමයි මේක මේ හරියට අර බුදුහාඳුරෝ කියලා තියෙන සර්පයාව බඩමදින් අල්ලගත්තා වගේ තමයි ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැත්තම්. ඉතින් ඒක නිසා මම බොහොම කරුණාවෙන් බොහොම මේ ආයාසයෙන් බොහොම කාරුණිකත්වයෙන් ඉල්ලන්නේ මේක තමන්ට එහෙම දෙයක් කරගන්න එපා. අපි මේක
ලොකු උත්සාහයක යෙදෙන්නේ තමන්ට ධර්මය තේරෙන විදිහට බොහොම සරලව මේක තේරුම් කරගන්න ඕන නිසා. ඉතින් ඒක නිසා යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් දැනීමේ වෙනසක් තියෙනවා නම් පස්සට තේරෙයි කියලා හිතන්න එපා. මොකද මේක දැම්ම ඒක निराකරණය කරගත්තේ නැත්නම් නොතේරෙන දෙයක්. ඒක පස්සට ඒක කොහොමත්ම තේරෙන්නේ නැහැ. මොකද ඒක තවත් දුරටත් මේ ගාම්භීර තත්වයකට පත් වෙන නිසා. හොඳයි. ඉතින් ඒක නිසා ඔන්න දැන් අද මං ආන්නේ මේ මම කියන්නේ කට්ටියට පුළුවන් නම් මේ නොවලහා ඒ කියන්නේ මේ බය නැතුව හැමතිස්සෙම මේ අහන්න ප්‍රශ්න තියෙන ඒවා කොයිම වෙලාවකත් ලැජ්ජා වෙන්න එපා. මේක දැන් මේ රෙකෝඩින් එක කරනවා හරි මේ කියලා. ඒක නිසා බය වෙන්න එපා. මොකද හේතුව ධර්මයේ Tamanට නොතේරෙනවා තේරෙන එකයි නොතේරෙන එකයි මම අර කිව්වා වගේ මේ ඔක්කොම අනිත්‍ය දේවල්. ඉතින් ඒ කොහොම වුණත් අපි ධර්මය හරියට වටහා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා හරියට හරි ප්‍රශ්න ටික අහලා. ඉතින් ඒක නිසා මම අද බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ මේ දන්න තරමින් Tamanට පුළුවන් විදිහට මේවට උත්තර දෙන්න. එතකොට තමයි අපිට මේක ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. හරි? ඉතින් දැන් මම මේ හැමෝගෙම අහන ප්‍රශ්න තමයි හැමෝම දැන් අන්මියුට් කරගන්න. අන්මියුට් කරගන්න බය වෙන්න එපා පොඩ්ඩක්වත්. මේ ප්‍රශ්න අහනවා කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මේ අහන්නේ සරල බාස් මේ සාමාන්‍ය කොමන් සෙන්ස් ප්‍රශ්න. ඉතින් මේ අපි අහමු දැන් මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙමු. තථාගත ධර්මයේ දක්ෂකම යනු කුමක්ද? බුදුහාමුදුරුවෝ කියලා කියන දැන් අපිට උගන්වලා තියෙනවා මේ කරණීයමත්ත සූත්‍රයේදී ඒ 500ක් භික්ෂුන් වහන්සේලාට කරණීයමත්ත සූත්‍රය දෙනකොට බුදුහාමුදුරුවෝ දුන්න අනුශාසනාව තමයි සක්ඛෝ උජූච සූජූච සුවචෝච අස්ස මුදු අනතිමානි. ඔන්න ඕක තමයි කිව්වේ. ඉස්සලාම ඕකෙන් කිව්වේ සක්කෝ කියලා කියන්නේ දක්ෂ වෙන්න ඕනි. ඒතර දක්ෂ විය යුතු මොකද්ද තථාගත ධර්මයේ දක්ෂ විය යුතු මොකද්ද? මොකක් දැන ගැනීම පිණිසද දක්ෂ විය යුත්තේ? Tamanට තේරෙන විදිහට කියන්න. දැන් මේක අපිට ඉස්සරහට යන්න බෑ මේගොල්ලෝ උත්තර දෙන්නේ නැත්තම්. දැන් මට හැමෝම කියන්නකො බලන්න අන්මියුට් කරන්න ඔක්කොම අන්මියුට් කරලා මට දාන්න ප්‍රමාණයෙන් උත්තර දෙන්න. දක්ෂකම මොකද්ද? තථාගත ධර්මයේ දක්ෂකම මොකද්ද? මොකද මම මේකට උත්තර දෙනවා දැන් ඉතින්. ඒ උනාට උත්තර දෙන්න. තමන්ට බය වෙන්න එපා. කියන්න මොකද්ද කියලා. දක්ෂකම් මොකද්ද? මට හිතෙන විදිහට අයියේ තමා තුලින් මේ දේශනා කරපු ධර්මය තමා තුලින් දකින්න පුළුවන් වෙන එක කියලා මට හිතෙන්නේ. හරියට හරි. හරියටම හරි. ගල්ල ගැහුවා වගේ. ඕක කලින් මම මේ අහන ප්‍රශ්න විත්ති ආන විත්ති දැනන් හිටියද? නෑ. ඒ කියන්නේ බොහොම හොඳයි. හරියටම හරි. තිත්තටම කිව්වා. තමා තුලින් තමන් දකින්න ඕන එක තමයි මේක තමයි අපේ තථාගත ධර්මයේ දක්ෂකම. සාන්දෘෂ්ටික වීම තමයි ඒක. එතකොට ඒකට ඕකට තව වචනයක් කියන්නේ මොකද්ද? ඕකට කියන තව වචනයක් තමයි මෙන්න මේක. මොකද්ද කියන්නේ ඔකට? ඔකට කියනවා සම්මා දිට්ඨිය යනු කුමක්ද? ඔය දැන් ඔය කියපු එකට උත්තරේ තමයි ඔය තියෙන සම්මා දිට්ඨිය යනු කුමක්ද? දැන් ඔය කියපු එක අපි කියමු තවදුරටත් විස්තර කරමු. දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මොකද්ද මේ දිට්ඨිය කියලා කියන්නේ? මොකද්ද මේ දැකිය යුත්තේ? හරියට දැකගත යුත්තේ මොකද්ද? ඒකත් බය නැතු උත්තර දෙන්න. හැමෝම උත්තර දෙන්න මේ වත්සලා ළඟිත් ඉන්නව නේද? හැලුණාද? නෑ ඉන්නව නේද? හරි. ඉන්න ඒක තමයි උත්තර දෙන්න. ගොඩ කාලෙකින් මේ අහන්නත් බැරුණා කටහඬවත්. බය නැතු උත්තර දෙන්න. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දෘෂ්ටිය ඍජු වීම කියන්නේ මේ දැන් සක්කාය දිට්ඨිය නැති කෙනෙක්ට දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක්නේ. ඔව්. ඉතින් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මොකද්ද මේ අපි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? මොක තුලින්ද? දැන් ඔයගොල්ලෝ මේව ඉගෙන ගත්ත දේවල්. මම එකක්වත් මේ ඉගෙන නොගත්ත දේවල් අහන්නේ නැහැ. ඉගෙන නොගත්ත දේවල් මම ප්‍රශ්න දෙකක් අහනවා දැන් ඉස්සරහදී අහනවා. නමුත් මේ ඒවට මම උත්තර දෙනවා. නමුත් මේ අහන ප්‍රශ්න වලට ඕගොල්ලන්ට මම උගන්ලා තියෙන ප්‍රශ්න තමයි මම මේ දැනුම මිනුම කියලා අහන්නේ. ගන්නම නැති කිසි දෙයක් මම අහන්නේ නැහැ. කියලා දුන්නේ නැති කිසි දෙයක් මම අහන්නේ නැහැ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියේදී දැනගත යුත්තේ මොකද්ද? චතුරාර්ය සත්‍යයයි.
ඔව් චතුරාර්ය සත්‍ය කියන එක වැටහෙන්නේ සම්මා දිට්ඨිය කියන එක චතුරාර්ය සත්‍යයේ කොටසක් නේ නංගි. නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යයේ කොටසක් නේ. මාර්ගයනේ. ඒතර මාර්ගයේ පළවෙනි දේ ඒක තමයි සම්මා දිට්ඨිය. ඔය සම්මා දිට්ඨිය හරියට දිට්ඨිය හරියට තිබුණ නැත්නම් දිට්ඨිය ඍජු කරගත්තේ නැත්නම් ඒ සම්මා දිට්ඨිය වැටහුණ නැත්නම් ඒක තමයි ප්‍රඥාව කොටස. දැන් මේකේ දැන් ඔය මේ අපි ගත්ත මේ මාර්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් කීයකට බෙදනවද? 8යි. ඕ නෑ කොටස් ඒ 8 තියෙනවා. 8 ඒ මාර්ගයේ අංග 8යි. ඒ මාර්ගයේ අංග 8 කීයකට අපි බෙදනවද? 3කට බෙදනවා. 3. ඔව් මොකද්ද? ප්‍රඥා ඔව් සීල සමාධි. සීල සමාධි. නමුත් ඇත්ත වශයෙන්ම සීල සමාධි ප්‍රඥා කියලා කිව්වම ප්‍රඥාව තමයි ඉස්සලාම තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොරව සීලය සමාධියයි කියන එක නෑ කියන එක තමයි එතන ඒ ඔක්කොම ගෝචර වෙන්නේ. ඕක හරියට අර රවුමක මේ නිකන් අගක කොනක් නැති රවුමක් වගේ. ඒ කියන්නේ සම්මා ප්‍රඥාව ආයි මුලට එනවා ආයි ඒක යටට යනවා ඒ විදිහට තමයි ඕක යන්නේ. එතකොට ඔය සම්මා දිට්ඨිය කියන එකට අදාළ වෙන දෙක කියන්න පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය තමයි ප්‍රඥාවට අයිති වෙන්නේ. අනිත් එක තමයි මොකද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප. ওই දෙක තමයි ප්‍රඥාවට අයිති වෙන කොටස. ඔන්න ඔය එකේ ඊතරු තුන දැන් ඊතරු 8න් 3ක් මොකටද අයිති වෙන්නේ? සීලයට. සීලයට අනිත් තුන සමාධි. සමාධියට. දැන් සීල සමාධි ප්‍රඥා. දැන් අපි පන්සල් වල චෛත්‍ය තියෙනව නේද? ඔව්. ওই චෛත්‍ය හදලා තියෙන්නේ පිළිබොඹු කරන්න සීල සමාධි ප්‍රඥා කියන මේ තුන. එතකොට අර පළවෙනියට තියෙනව නේද වට තුනක් තියෙනව නේද? ඔව්. අර දාගෙබ උඩට එන්න ඉස්සෙල්ලා අර වට තුනක් තියෙන මොකක්ද ඒකට කියන්නේ? පේසාවල්ලු. පේසාවලලු. මම ඒක දැනගන්නත් එක ඇහුවේ. පේසාවලලු තුනක් තියෙනවා. ඒ පේසාවලලු තුනෙන් මොකක්ද ඒක අදහස් කරන්නේ? සීල සමාධි ප්‍රඥා මට මේ තුනේ. නෑ ඒක තියෙන්නේ ඔය කියන මේ සීලේ තුන තමයි ඔය කියන්නේ. කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය. සීලය සංවරය. ඔය තුන තමයි ඔය පේසාවලු තුනෙන් කියන්නේ. ඊට පස්සේ අර එන මේ අර බොබ්බුලාකාර කොටස මොකක්ද ඒකට කියන්නේ? ඒක මොකක්ද අදහස් කරන්නේ කි? ඒකේ මොකක්ද මේ ප්‍රතිරූපණය කරන්නේ? ප්‍රඥාවදයි. නෑ දැන් ප්‍රඥාව නෑ දැන් සමාධි සීලේ ඉස්සලාම ඒක තමයි ෆවුන්ඩේෂන් එක. හරි? පේසාවලු තුනනේ පටන් ගන්නෙ. පේසාවලු තුන ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ ඒක උඩ තියෙන්නේ මොකද්ද? ඔව් සමාධිය න ප්‍රඥාව නෙමෙයි න. සමාධිය. ඒක නිසා තමයි ඒක එක විදිහට මේ මොනවද කියන්නේ බොබ්බුලාකාර, ගණ්ඨාකාර එතකොට මේ කෙත් මොකද්ද කියන්නේ මේ එක ඔය විදි තියෙන එක විදිහට ඒ විදිහට හදලා තියෙන්නේ ආන්න ඒක තමයි සමාධිය පෙන්වන්නේ. එතකොට අර මේ හතරස් කොටුව තියෙන්නේ. ඔව්. හතරස් කොටුව තියෙනව නේද? හතරස් කොටුවේ මොකද්ද නිර්මාණය කරන්නේ? පිළිබිඹු කරන්නේ. ප්‍රඥාව. හතරක් තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. හරි සමහර චෛත්‍යවල ගහලම තියෙනවා චතුරාර්ය සත්‍ය. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියලා හතර පැත්ත ගහලම තියෙනවා සමහර චෛත්‍යවල. ඒ චතුරාර්ය සත්‍ය තමයි එතනින් කරන්නේ. එතනින් ගියාම එතනින් දේවතා කොටුවේ ඉඳලා උඩට තියෙන ටික ඔක්කොම ප්‍රඥාව තමයි කොත් කැරල්ලෙන් මේ පිළිබිඹු කර වෙන්නේ. එතකොට ඒ ප්‍රඥාව තියෙනවා ඔන්න ඔය ප්‍රඥාව ඔය සාමාන්‍යයෙන් ඔය තල 9කට වගේ තියෙන්නේ 7කට තියෙනවා සමහර වෙලාව සමහර වෙලාව 9කට තියෙනවා. ඒ නවවිධ ප්‍රඥාව ඒ විදිහට තමයි ඒකේ නිරූපණය වෙන්නේ. ඔන්න බලන්න දැන් ඔය සාමාන්‍යයෙන් බෞද්ධ ශිෂ්ටාචාරයේ අපේ චෛත්‍යයක් පවා නිර්මාණය කරලා තියෙන දාගැබක් නිර්මාණය කරලා තියෙන්නේ නිර්වාණය මොනව කරගෙනද? පිළිබිඹු කරන්න.
එතකොට මේක දැකපු කෙනෙක් චෛත්‍යයක් දුරින් දකින කෙනෙක්ට වුණත් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන තුන අවබෝධ කරගෙන මාර්ගයට වැඩිලා නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ හිට එහෙම කරගත්ත කට්ටිය අනන්ත අප්‍රමාණ ඉන්නවා ඔය මේ අනුරාධපුර යුගයේ. ඒ වගේ ඔය චෛත්‍ය ඉදි කරන කාලෙදී ওই චෛත්‍ය දිහා බලලා ඒ වගේ මොනවාද ශ්‍රද්ධාව උපදවාගෙන ඒ වගේ මාර්ගඵලවලට පැමිණි කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මේ සමාධිය කියන එක මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය තමයි අපි මේ ඉගෙන ගත්ත මෙච්චර කාලෙ ඉගෙන ගත්ත මොකද්ද? නාම රූප පිළිබඳ පරිච්ඡේදය පිළිබඳව නාම රූප පිරිසිඳ දැන ගැනීම කියන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දැන් ඔයගලන්ට නාම රූප මේ වෙනකොට තේරෙන්නේ නැත්නම් දැන් අපි නාම කොටස ඉගෙන ගත්තානේ. දැන් රූප කොටසට අපි ඉගෙන ගන්න යන්නේ. දැන් අරූප කොටසට එහෙම නැත්නම් මේ නාම කොටසට අපි දැන් අවතීර්ණ වෙන්න යන්නේ. ඒ යන වෙලාවේදී තමයි මම මේ අහන්නේ නාම රූප දෙකේ පිළිසිඳ ගැනීම තමයි හරියට දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හරි? එතකොට නාම රූප ඉගෙන ගැනීමේ ප්‍රධාන අරමුණ මොකද්ද දැන්? මම දැන් වැඩියට උත්තර මේ ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉවරයි. මොකද්ද මේකේ ප්‍රධාන අරමුණ? කියන්න. බය නැතුව කියන්න. අවබෝධයට නයි එතකොට මේ අපි දෙක ඉගෙන ගැනීමේ ප්‍රධාන අරමුණ සම්මා දිට්ඨියට පැමිණීම. දැන් මේවට එකිනෙකක් සමානයි. දැක්කද මේ මම සම්බන්ධ කළා මම මේ ගැට ගහලා උගන්වන්නේ ඔක්කොම. මේ සම්මා දිට්ඨියට පැමිණීම තමයි නාම රූප දෙක ඉගෙන ගැනීමේ ප්‍රධානම අරමුණ. දැන් එතකොට නාම රූප දෙක අවබෝධ කර ගැනීම සම්මා දිට්ඨිය කියලා කියන්නේ නාම රූප දෙක අවබෝධ කර මේ නාම රූප දෙක ඉගෙන ගැනීමේ ප්‍රධාන අරමුණ මොකද්ද? සම්මා දිට්ඨියටපත් වීම. සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. නේද? දුක කියන්නේ මොකද්ද එතකොට? දුක විස්තර කරන්නේ කොහොමද? දැන් මේ ඊයේ පෙරේද මට මේ තව කෙනෙක්ගෙන් අහලා දීච්ච ප්‍රශ්නයකට දුන්න උත්තර එක මට එක්කෙනෙක් මේ ඒක එවලා තිබුණා ඒ උත්තර ටික ඒ උත්තර එකකවත් තිබුණේ නැහැ හරියට දුක කියන එක මේ විස්තර කළා. දැන් ඕගොල්ලන්ට තේරෙන විදිහට දුක කියන්නේ මොකද්ද? මම කියුවේ මම උගන්වන්න නැති කිසි දෙයක් මම අහන්නේ නැහැ. මම කියලා දුන්නේ නැති කිසි දෙයක් මම අහන්නේ නැහැ. දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය දුක. හරියට හරි. පංච උපාදානස්කන්ධය තමයි දුක. එතකොට පංච උපාදානස්කන්ධය මෙතන තියෙනවද? දැන් අපි ඉගෙන ගත්ත මේ දැන් ඉස්සරහා තියෙන තුනේ තියෙනවද? දැන් මේ නාම රූප වල තියෙනවා. නාම රූප වල තියෙන්නේ හරියට හරි. නාම රූප කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය. හරිනේ. දැන් ඔයගලන්ට මේක පැහැදිලිද? දැන් මේ අපි ඔක්කොම මේ වටේ ගිහිල්ලා එක එක නම් වලින් ඔක්කොම ඉගෙන ගන්න එකම දෙයයි. මොකක්ද ඉගෙන ගන්නේ? දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරුවෝ තමයි ඒක කිව්වේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මුළු පංච උපාදානස්කන්ධය තමයි දුක. පරමාර්ථයෙන් බුදුහාමුදුරුවෝ දුක ගැන විස්තර කළ දුන්නේ ඔන්න ඕකයි. එතකොට යම්කිසි කෙනෙක් කියනවා නම් අතන වේදනාව මෙතන වේදනාව ෆ්‍රස්ට්‍රේෂන් එක මේ මොකක්ද කියන්නේ අර පීඩනය අධිමානසික පීඩනය අර පීඩනය මේ ඔය ඔක්කොම බොරු කතා. ඒ කට්ටිය ඔක්කොම ඉන්නේ මොකේද? සම්මුතියේ. ප්‍රඥප්තියේ ඉන්නේ. පරමාර්ථයේ නෙමෙයි ඉන්නේ. පරමාර්ථයෙන් නැතුව මොන දැක්කත් ඒකේ ඇති ප්‍රතිඵලයක් නැහැ. ඒක නිසා තමයි මේ පරමාර්ථය ගැන මෙච්චර මේ අමාරුවෙන් විස්තර කරලා දීලා මේක තේරුම් කරන්න හදන්නේ. පරමාර්ථයේ තේරුම් ගන්න. මොකද ඔය ඔයගොල්ලෝ පරමාර්ථයේ තේරුම් නොගන තාකල් මොකේද ඉන්නේ? දුකේම තමයි ඉන්නේ. ඇයි දුක තේරුම් ගන්න නැහැනේ? නේද? දුකේ තමයි ඉන්නේ. එතකොට දුක තේරුම් ගත්ත දවසට තමයි හරියට ඔන්න චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් වැටහීමක් එන්නේ. දුක්ඛ සමුදය තේරෙන්නේ දුක තේරුණාම. දුක්ඛ නිරෝධය තේරෙන්නේ දුක තේරුණාම.
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන එක තේරෙන්නේ ඔය සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ඔය සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔය විදිහට පටන් ගන්න ඔය කියපු ඔය සීල සමාධි ප්‍රඥා වලට දැන් දාපු ඔය චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ දුක කියන එක අවබෝධ කරගත්තා. එතකොට දුක තියෙන්නේ කොහෙද? නාම රූප දෙකේ. නාම රූප දෙකේ ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. සම්මා දිට්ඨිය ඇති කර ගැනීම කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය ගැන වැටහීමක් ඇති කර ගැනීම. මොකද්ද? පරමාර්ථයෙන් සෑම ධර්මයන් සියලුම ධර්මයන් දැකීම. දැන් කට්ටියට පරමාර්ථය කියන එක වැටහෙනවද? යම් තාක් ප්‍රමාණයකට. තේරෙනවද? දැන් නාමයේ සහ රූපයේ සහයෝගය මොකක්ද? සහයෝගය කියන්නේ මොකද්ද? සහයෝගය කියලා කියන්නේ මේ එකිනෙකාට තියෙන සම්බන්ධය. නාමයේ සහ රූපයේ තියෙන සහයෝගය මොකද්ද? දැන් මම අහන්නේ මේකයි අහන්නේ. නාමයට පුළුවන්ද රූපේ නැතුව පවතින්න? බෑ. බෑ. රූපයන්ට පුළුවන්ද නාමය නැතුව පවතින්න? පුළුවන්. පුළුවන්. කොයිද? ගස් ගල් වල හරි. දැන් අඩු ගන්න ඔන්න දැන් ඒ ටික තේරෙනවනේ. දැන් මං හිතුවේ මං ඒකට බෑ කියයි කියලා. නමුත් ඔන්න දැන් තේරෙනව නේද? නමුත් පංච උපාදානස්කන්ධේ ඒ කියන්නේ ওই පංච උපාදානස්කන්ධේ රූපයන්ට පුළුවන්ද නාමය නැතුව පවතින්න? පංච උපාදානස්කන්ධේ බෑ අයියේ මට හිතෙන්නේ සත්වයේගේ. හරියට හරි. මොකද ඒක නිසා තමයි නාමය නිරුද්ධ වෙච්ච ගමන් රූපය බිඳෙන්න ගන්නෙ. මල සිරුරක් දිරන්න ගන්නේ නාමය නැති නිසා එතන. නේ? තේරුණා නේද? ඔව් අයියේ. එහෙනම් බොහොම හොඳයි. දැන් මෙහෙම ඇහුවොත් එහෙම දැන් ඉතුරු ටිකත් දැන් ඔය අපි තේරුම් ගමු. දැන් ඔය නාම රූප දෙකේ කියන ඔය අපි දැන් ඉගෙන ගත්ත ටික මේ වෙනකොට අඩු ගානේ යම් තාක් තරමකට මං කියන්නේ සම්පූර්ණයෙන් හොඳටම ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙන්න ඕනි කියලා. අඩු ගානේ අතපත ගාලවත් තේරුම් ගන්න පුළුවන්ද? ඉගෙන ගත්ත ටික. ඒක තේරෙන්නේ නැත්තම් කියන්න. මොකද හේතුව අපි තවදුරටත් මේක ඉදිරියට ගියොත් එහෙම ඕගොල්ලෝ මේකේ මේකේ හිර වෙනවා ඉස්සරහදී. ඉතින් ඒක නිසා හරියට කියන්න මේක එහෙම නැත්තම් දැන් මෙහෙමයි. දැන් ඕක තේරෙන්නේ නැත්තම් මේ යම් කිසි විදියකින් තේරෙන්නේ නැත්තම් මට මේකේ සාකච්ඡාවෙන් පස්සේ මට කතා කරන්න. දැන් අද නැති වුණත් හෙට හරි කවන්නේ කවදා හරි දවසක කතා කරන්න. කතා කරලා යම් කිසි ප්‍රශ්න තියෙන ඒවා මගෙන් අහගන්න. එතකොට මම ඒවා විස්තර කරලා දෙන්නම් ඒක හරියට. මොකද එහෙම නැත්තම් ඕක තව දුරටත් ඕක ඒක ප්‍රශ්න निराකරණය කරගන්න නැතුව ඉදිරියට යන්න ගියොත් එහෙම මේකේ මේක ගැඹුරට යන්න බෑ. මොකද මේ එකට එකක් සම්පූර්ණ සම්බන්ධයි. මේ කතාවේ වෙනසක් නෑ. මේ කතාව ඔක්කොම එකට එකක් සම්බන්ධයි. තේරුණා නේද? ඔව් අයියේ. හරි. එහෙමනම් ඔන්න එහෙනම් අපි මේව කරගමු. මේ යම් කිසි දෙයක් තියෙනවා නම් Tamanට අමාරු දැන් අපි තේරුම් ගමු. දැන් අපිට සරලව අපි කියවන ප්‍රඥාප්තිය පරමාර්ථය මම ආයෙ පාරක් විස්තර කරලා දෙනවා. සාමාන්‍යයෙන් තේරුම් ගන්න සත්වයා පුද්ගලයා කියන එක්කෙනා ඔන්න ප්‍රඥාප්තිය හැටියට දක්වනවා. නාම රූප දෙක මොකක්ද හැටියට දක්වන්නේ දැන්? ඒක පරමාර්ථය. දැන් සත්වයා පුද්ගලයා නාම රූප දෙකට කඩාගත්තේ නැත්නම් අපිට මොකක්ද ලැබෙන්නේ නැත්තේ? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැති වෙනවා. අන්න හරි. දැන් සම්මාදිට්ඨිය ලබා ගන්න නම් ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද? සත්වයා පුද්ගලයා කියන එක්කෙනා මේ ප්‍රඥාප්තිය අපි පරමාර්ථයට බිඳ ගන්න ඕනේ. හරිද? ඒක බිඳගත්තේ නැත්නම් අපිට අවශ්‍ය කරන තත්වයට යන්න බෑ. තේරුණා නේද? දැන් ඒක නිසා තමයි මම කියන්නේ එකට එකක් සම්බන්ධයි. දැන් එතකොට නාම රූප දෙක අපි තවදුරටත් මොකද සම්බන්ධ කරගත්තේ? රූප, චෛතසික, චිත්ත කියලා තුනකට බෙදුවා. ඒක සාධාරණයිද? දැන් අපි රූප කොටස දැනට පාඩම් 8කින් අපි සාමාන්‍යයෙන් සරලව දනන විදිහට ඕගොල්ලන්ට මම මේක විස්තර කරලා දුන්නා. තවදුරටත් ඕනේ නම් එහෙම මම තවදුරටත් ඒක විස්තර කරලා දෙන්නම්. නමුත් අපි මෙහෙම ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ආයි අවිල්ලා බලමු එහෙමනම් රූප, චෛතසික, චිත්ත කියන තුන එකට එක සම්බන්ධ කරලා ආයි නැවත වතාවක් ඉගෙන කොහොමද මේක එකට එකක් සම්බන්ධයි කොහොමද එකට එකක් මේව යනවා
යන නිසා දැනට මේක ගැන එච්චර කලබලයක් කරගන්න එපා. තමන්ට තේරුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. තේරුම් නැත්තම් ඒක දිගටම එන්න අතාරින්න එපා. මොකද හේතුව ඇරුණොත් තමයි මේකේ මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට තමයි මේක විසඳ ගන්න බැරි වෙන්නේ. දැන් තමන්ට මොනවා හරි වැටහීමක් නැතිවත් තුනොත් නැවත පසුගිය සාකච්ඡාවල් බලලා ඉවරලා ඕගොල්ලන්ට මේ මිස් වෙච්ච ඒ කොටස බලලා ඉවරලා ඒගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මිස් වුනේ කියලා. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා තවත් අහලා මගෙන් අහන්න. එතකොට මම තවත් ඒක විස්තර කරලා දෙන්නම් තවත් සරලව තේරෙන විදිහට. හොඳයි? එතකොට දැන් මම මේකත් එක්කම මේ අහන්න ඉස්සෙල්ලා මම තවත් කතාවක් කියන්න ඕනේ. දැන් මේක මම ඉවර කරලා ඉන්නම්. දැන් මේකත් පරමාර්ථය රූප චෛතසික චිත්ත. දැන් අපි ওই විදිහටම තමයි පිළිවෙලට යන්නේ. රූප ඉවර කරා. දැන් ඊගාවට අපි චෛතසික කොටසට අද මේ ආරම්භ කරනවා. ඊට පස්සේ චිත්ත කොටසට එනවා. සිත් කොටසට පස්සේ තමයි අන්තිමට එන්නේ. ඉතින් අද අපි පටන් ගන්න බලන්නේ රූප වලින් අපි චෛතසික කොටසට යන්න බලන්නේ මේ පරමාර්ථයේ පිළිවෙලකට යන්න. එතකොට මේක රූප චෛතසික චිත්ත කියලා හතරකට බෙදෙනවා. ඒකට කියන්නේ මොකද? මේකට තමයි සතර පරමාර්ථ කියලා කියන්නේ. මේකෙන් නිර්වාණ ධර්මය මොකද? අසංකතයි. අනිත් එක මොනවද? අනිත් තුන සංකතයි. සංකත කියන්නේ මොකද? හේතු ප්‍රත්‍ය ඇතුව. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් සංකත. එතකොට මේ තුන තමයි මේක තමයි කියන්නේ මොකද මේකට තව කියන නමක් තමයි මොකද කියන්නේ? මේකට තමයි කියන්නේ දුක කියලා. පංච උපාදානස්කන්ධයේ මෙන්න මේ රූප චෛතසික චිත්ත වලට තමයි එතන තමයි දුක තියෙන්නේ. ওই තුන තියෙනකන් දුක මොකද තියෙන්නේ? දුක තියෙනවා. ওই තුන නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිර්වාණය ලැබෙනවා. දැන් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන කෙනා මේ තුන අවබෝධ කරගන්න ඕනේ. මේ තුන වටහා ගත්තොත් විතරයි මෙන්න මේක ලබා ගන්න පුළුවන්. මේක Tamanට තේරිච්ච ගමන් මේ දැන් මම පෙන්නන්නම් මොකද මේකට හේතුව කියලා. දැන් මම පොඩි උදාහරණයක් දෙන්නම් මේක මතක තියාගන්න දැනට. දැන් ගලක් තියෙනවා. මේ අපේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ නමක් කියපු දේශනාවක්. නමුත් මම මේක අහගෙන ඉඳලා මම මේකේ ඒ උදාහරණේ උකහා ගත්තා. මොකද ඒක බොහොම වර්ණවත් විදිහට කෙනෙක්ට තේරෙන විදිහට හොඳට විස්තර කරලා දෙනවා. දැන් අපි කියමු ගලක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් කවුරුත් බලන්නේ නැති කාටවත් ඒක එච්චර එච්චර අවධානයක් යොමු වෙන්නේ නැති නිකන් කළු ගලක්. කළු ගලක් කියලා කියමුකෝ. හරිද? එතකොට මේ කළු ගල දකිනවා මේ දක්ෂ මේ කැටයන්කාරයෙක්. එතකොට මේ කැටයන්කාරයා මොකද කරන්නේ? එයාගේ ආයුධ ටික අරන් ඇවිල්ලා මේ ගලට කොටලා මේ ගල ලස්සනට ඔපමත් කරනවා. නිකන් අර අපි කියමු අර සීගිරිය නිකන් කැටපත් පවුර තියෙන නිකන් ලස්සනට මේව කරලා අන්න ඒ වගේ ඔපමත් කරනවා. ඊට ලස්සනට අලංකාර කරලා වටේට බෝඩර් එකකුත් දාලා ඔපමත් කරයි කියලා කියමු. දැන් ඔතනින් යන කාට හරි ඒක එතන නිතරම ඕක එනව නේද? මේ ඕක බලන්න හිතෙනව නේද? දැන් හැමෝටම මේකේ වටිනාකමක් තියෙනව නේද? දැන් කිසිම වටිනාකමක් නැති ගලක් අරගෙන ඒකේ කොටලා ලස්සනට ඔපමට්ටම් කරලා ඒකේ හැදුවනම් මේ ප්ලාක් එකක් වගේ එකක්. එතකොට ඒක බලන්න හිතනවා නේද අනිත් කට්ටියට? ඔව්. හොඳයි. එහෙමනම් ඔය ගල කියන්නේ මොකද්ද මේ තුනේ ඔය මෙතනින් අපි මේ නිර්වාණය කියන එක පැත්තක තියලා මේ තුන අරගෙන බැලුවොත් ඔය ගල කියන්නේ මොකද්ද ඔය තුනේ? මට හිතෙන් රූපය කියලා. හරියට හරි රූපය. හරි? එතකොට මෙතන වඩුව කවුද? නාම ධර්මය. ආ? නාම. නාම කිව්වම ඉතින් චෛතසික දෙකම තියෙන්නේ. චිත්ත චෛතසික දෙකමයි තියෙන්නේ. මම මේ තුනෙන් කවුද අහන්නේ කියලා අහන්නේ. වඩුව කවුද? බුදුහාමුදුරු කිව්ව ගහකාරක දුක්ටෝසි පුනගේහං නකාහසි කියලා. චිත්තේදයි. හරියට හරි. සිත තමයි වඩුව. එතකොට ඒ පාවිච්චි කරපු මෙවලන් ටික මොකද්ද? චෛතසික. දැන් තේරුණාද මේ ඕගොල්ලන්ට ඒ උදාහරණේ තේරුණාද? ඔව්. දැන් මේක හොඳ උදාහරණයක්. මේ උදාහරණෙත් ඇති සාමාන්‍යයෙන් කෙනෙක්ට රහත් වෙන්න.
නැත්තම් මාර්ගඵලයකටපත් වෙන්න මේ උදාහරණෙත් ඇති. ඔන්න බලන්න රූපය කියන එක ගලක්. නිකන් කාටවත් අවබෝධයක් නැති කිසිම කෙනෙක්ට වටිනාකමක් නැති ගලක්. හරිද? වඩුව කරේ මොකද? මේ චිත්ත චෛතසික කියන මේ චෛතසික කියන මේ එයාගේ බඩු ටිකෙන් මොකද කරේ? එයා ඒක ඔපමට්ටම් කළා මොකද කරේ ඒකට? මොකද කරේ? ඒකට වැලියු එකක් දුන්නා. වටිනාකමක් දුන්නා. තේරුණාද? ඔව් අයි. උදාහරණ තේරුණාද? ඔව් අයි. ඒ නෙමෙයිද අපි කරන්නේ? ඔව්. ඒක තමයි ඕක තමයි සංසාරය කියලා කියන්නේ. දැන් මේ රූප කියලා කියන්නේ අර ගල වගේ අර නිකන් රෝ ගල. ඒක කාටවත් වැඩක් නැති කිසිම වටිනාකමක් නැති දෙයක්. මේ සිතේ ඉන්න වඩුවා මේ චෛතසික ටික අරගෙන ඉවරලා යාගේ ආයුධ ටික අරගෙන මොකද කරන්නේ? ඒකට වටිනාකමක් දෙනවා. වටිනාකම දුන්නාම මොකද කරන්නේ? ඒකේ ඇලෙනවා. මේකෙන් මේ වඩුවම ඕක හදලා ඉවරලා කවුද මේක වැඩිපුරම විඳින්නේ? අත්විඳින්නේ? ආස්වාදය ලබන්නේ කවුද? වඩුවම තමයි. නේද? ඔව්. දැන් මේ උදාහරණේ තේරුම් ගන්න පුළුවන්ද? ඔව්. දැන් ඔන්න ඕක තමයි සරලව ඔන්න ඔය චිත්ත චෛතසික රූප වලට දැන් ඔන්න දුන්න විස්තරය. හරි මම දැන් තව ඉස්සරහට යනකොට මේ චෛතසික වලට යනකොට මම තව උදාහරණයක් දෙනවා. ඒකත් මත නෙමෙයි මේ උදාහරණ හොඳට මතක තියාගන්න. මොකද මේ උදාහරණ ඇති සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න Tamanට එතකොට තමයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. Taman කල්පනා කරන මානසිකාරය කියලා කියන්නේ ඒකනේ. තේරුණාද? එතකොට මේ සිත කියන්නේ මොකද්ද? චිත්තේ කියන එක හැමතිස්සෙම මෙයා තමයි මායාකාරයා. මෙයා තමයි වඩුවා. මෙයා තමයි කරවන්න. එතකොට මේකට ගන්න මෙවලන් ටික මොකද්ද? චෛතසික ටික තමයි මෙවලම. රූපය තමයි මොකද්ද? එයාගේ මැවීමට අදාළ කරන ඒ දේ. දැන් අපි කරන්නෙත් ඕකම නේද? රූපයක් දිහා බලලා ඉවරලා. දැන් රූප, ශබ්ද, ගන්ධ, ඔය රස, ඔය ටිකට ඔක්කොටම අදාළ වෙන්නේ ඔය ටිකමනේ. ඔය උදාහරණේ අපිට ඔය විදිහටම ගන්න පුළුවන් හැම දෙයකටම. වටිනාකම නැති දෙයකට වටිනාකමක් දෙන එක තමයි අපි කරන්නේ. කවුද කරන්නේ? අපි නෙමෙයි. කවුද කරන්නේ? චිත්තය. චිත්තය කරන්නේ. එතකොට මේ චිත්තය කියලා කියන්නේ මොකද? මේ නාම ධර්මය මේ දෙක දැන් චිත්තයට පුළුවන් මේ වඩුවට පුළුවන් මේ ආයුධ ටික නැතුව ඒක මට සිලුටු කරන්න? බෑනේ. බෑ. ගලක් නැත්තම් පුළුවන් මේ වැඩේ කරන්න? ආයුධ ටික දුන්නත් වැඩක් නැහැ නේ. අතේනේ තියෙන්නේ ආයුධ ටික. ප්‍රයෝජනක් නැහැ නේ. දැන් තේරෙනවද සහයෝගය දැන්? දැන් ඉස්සලා කතා කරපු නාමය, රූපය, අයි මේක දෙගොල්ලන්ට එක විදිහට පවතින්න බැරි කියලා. ඔව්. ගල තිබුණා. වඩුව නැත්තම් ගලේ වැඩක් තියනවද? නෑ. ගල තියෙනවා, වඩුව ඉන්නවා. ආයුධ ටික නැත්තම් ගල කඩන්න පුළුවන්ද? ඒත් බෑ. ඒත් බෑ. හොඳයි. ගල තියෙනවා, ආයුධ ටික තියෙනවා, වඩුව නැත්තම් ඒක කරන්න පුළුවන්ද? බෑ. දැන් ඔයගලන්ට තේරෙනවද ඇයි මේක තුන එකට එකක් සම්බන්ධ කියලා? වැටෙනවද? උදාහරණ තියෙනවා. ඔව් දැන් වැටහෙනවා. මම මේ සරල උදාහරණ වලින් දෙන්නේ ඒකයි. මේ මොකද සරලව මේක තේරුම් කරලා දෙන්නේ ඔයගලන්ට මේක හොඳට තේරුම් ගන්න මේ නැත්තම් මේක හරියට තේරුම් ගන්න බැරි නිසා. දැන් ඔන්න මේක මේ හොඳටම මේ උදාහරණේ ඇති මේක කවදාවත් අමතක කරන්න එපා උදාහරණේ. මොකද ඔය උදාහරණේ තියෙනකන් Tamanට රූප චෛතසික චිත්ත කියන තුන හොඳට අවබෝධ කරගන්න පුළුවන්. හරි? ගැටලුවක් වෙන්න විදියක් නැහැ. දැන් ওই ටික මොකද වෙන්නේ? දැන් ඔන්න ඕකෙන් හැදෙනවා පංච උපාදානස්කන්ධය කියන එක. මේ චෛතසික තමයි මේ ටික දිගෑරෙන්නේ මෙතනදී. ආයුධ ටික දිගෑරුණා. දැක්කද? ගලක් තියෙනවා, වඩුවක් ඉන්නවා, ආයුධ ටික එයා ඔන්න දිගෑරලා දැම්මා. මෙන්න මේ ටික තමයි එයා ගන්න ආයුධ ටික මේ වැඩේ කරන්න. මේ සංසාරේ ගෙනියන්නේ ඔන්න ඔය විදිහට තමයි. වැටහුණාද? යම් කිසි විදිහකට තේරුණා නම් ඇති හොඳට. මේ ටික තේරුණාද දැන්? අර මේ කලින් ඔය විදිහට ගත්තට වැඩිය හොඳට ටික ගැඹුරට තේරුණාද දැන්?
හොඳයි. දැන් එහෙමනම් අපි දැන් ඊයේ ගිය පාර මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ මං හිතන්නේ වත්සලාණන්ගේ ඇහුවේ ප්‍රශ්නේ මේ කොහොමද මේ අපේ අර අපි ඉගෙන ගත්ත ඔය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය හතරට මහා භූතයන්ට අදාළ වෙන ඒ කුණුපයන් කොහොමද අපි මේ භාවනාවට ගන්නේ විදර්ශනාවට ලක් කරන්න කියලා. ඉතින් මම මේ ප්‍රශ්නෙට වැඩි උත්තරයක් දුන්නේ නැහැ ඒ වෙලාවේදී. ඒ වැඩි ටිකක් මිස් කළා ඇරියා. මොකද හේතුව දන්නවද? ඒක උත්තර දෙන්න ගියා නම් ටිකක් වෙලා යනවා ඒකට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉතින් ඒ වෙලාව මදි නිසා මම ඒ වෙලාවේදී ඒක පොඩ්ඩක් යාන්තමට අතෑරියා. නමුත් අතාරියේ නිකන් නෙමෙයි මේ අද විස්තර කරලා දෙන්න හොඳට. වෙලාව තියෙන වෙලාවේ. එතකොට දැන් ඕගොල්ලෝ ඒ අහපු ප්‍රශ්නෙට උත්තරය තමයි මේක. දැන් ඔය සතර මහා භූතයෝ ගෙන් හටගත්ත පඨවි සහ ආපෝ කොටසට අදාළ ටිකනේ ඔය දෙතිස් මහා දෙතිස් කුණුපයෝ කියලා කියන්නේ. 32ක් කුණුපයෝ 20ක් පඨවි මේ වලට අයිති චතු සමුට්ටාන. එතකොට තද්දාරම්මන කියන්නේ තද භාවයේ වැඩි. එතකොට අනිත් එක ආපෝ ධාතුවට අයිති ඒවත් චතු සමුට්ටානයි. සමහර ඒවා දෙක තුනක් තිබුණා මේ සාමාන්‍ය ඍතුවෙන් හට ගන්න. කොහොම වුණත් දැන් ඕගලන්ට තේරෙනවා ඒක මේ කොහොමද ඒක හටගත්තේ කියලා නේ. තේරුණා නේද? ඔව් අයි. එතකොට ඒකේ බලන්න ඕනේ දැන් අපි කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා බලද්දී ඕගලන්ට ඔය දෙතිස් කුණුපේම එක දිගට කරන්න බෑ. ඒකෙන් අදහස් කරන්නේ දෙතිස් කුණුපේ ඔය භාවනාව කරද්දී ඕගලන්ට ප්‍රකට වෙන යම් කිසි එක දෙයක් පැහැදිලි කරගන්න ඕනේ ඉස්සලා. ඒ කියන්නේ ඕගලන්ට කේස් හරි ලොම් හරි මොන හරි ඔය මොකක් හරි එක දෙයක් ඔය ඕගලන්ට ප්‍රකට වෙන. ඒ කියන්නේ ආසාවෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට තේරෙන එහෙම නැත්නම් Tamanට ඒක භාවනාවක් හැටියට කරන්න ආස හිතන දෙයක් ගන්න ඕනේ. අරගත්තට පස්සේ මොකක්ද ඒකෙන් කරන්නේ? ඒකේ බලන්න ඕනේ මේක පිහිටලා තියෙන තැනයි මේක කුණු බවට පත් වෙන්නේ කොහොමද කියන එක. කියන්නේ මේ නාම රූප දෙක කියන එක මේ අපි ඉගෙන ගත්ත මේ දේ අපි කඩා ගන්න ඕනේ දැන්. අපිට රූප වලට ඒක අදාළ වෙන්නේ නැහනේ. නෑ වඩ වැරදුනා. නාම වලට ඒක අදාළ වෙන්නේ නැහනේ. ඒක රූපනේ. නේද? කුණුපයක් කියලා කියන්නේ රූපයක් නේද? ඔව් අයි. එතකොට ඒ රූපේ නාමය තියනවද? ජීවය තියෙන එකක් නම් අයි තියෙනව නේද? ඔව් දැන් අපිට කෙස් වල තියනවද කේසා කිව්වහම ඒකේ තියනවද නාමයක්? හරි නාමේ නිසා තමයි කෙස් කියන එක ඇති උනේ. හරි. මොකද රූප කලාප ඇති වෙන්නේ ඒක අර නාමයත් එක්කනේ. හරි. එතකොට ඒකනේ චතු සමුට්ටාන කියලා කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරින්මනේ හැදෙන්නේ ඒක. තේරෙනවද? ඒක හැදුනට පස්සේ දැන් අපි කතා කරන්නේ මේ කෙස් කපපු කෙස් පොළොවට දැම්මට පස්සේ අපි මේ පොළොවේ තියෙන කෙස් අරගෙන ආයෙ ඔළුවේ තියා ගන්නවද? නෑ. නෑ නේද? ඒකනේ අපි කුණුපයක් කියලා කියන්නේ. ඒක පිටතට ඒක ශරීරයෙන් පිටතට ගියාට පස්සේ ඒක අපිට පිළිකුල් දෙයක්. අපි දැන් කෙල ටිකක් අතට ගහලා ඉවරලා ආයි කටේ දා ගන්නවද? නෑ. ඉතින් කල්පනා කරලා බලන්න. ඒ වගේ මේ ඇඟේ තියෙන කන්නේ ඔක්කොම හරි හොඳ. මේ ඔක්කොම පවුඩර් ගාලා කොණ්ඩේ පීරලා මේව කරලා තෙල් ගාලා මේ ඩයි කරලා ලස්සන්ට මේව කරලා ඔක්කොම තියෙන්නේ ඇඟේ තියෙනකන්. කපලා දැම්මට පස්සේ ඒකේ වටිනාකමක් තියෙනවද ඊට පස්සේ? ඒක කුත් කියලානේ කියන්නේ. ඒක අතු ගාලා විනාශ කළා දානවා. එතකොට ඕකේ තියෙන මෙන්න මේ අනිත්‍යතාවය බලන්න ඕනේ. ඒක දැන් බලන්න ඇඟේ තියෙනකන් තමන්ගේ කියලා කියනකන් ඒකට වටිනාකමක් තියලා තියෙනවා. ඒක තමන්ගේ ඇඟෙන් කයි කපලා අයින් කරාට පස්සේ පොළොවට දැම්මට පස්සේ ඒකේ වටිනාකමක් නැහැ. ඇයි එහෙම උනේ? එකම දේනේ. ඒක ගැන කල්පනා කරාද? මං ආන්නේ කලින් එහෙම කල්පනා කරාද?
අන්නේ කල්පනා කරන එක තමයි විදර්ශනාව කියලා කියන්නේ භාවනාව කියලා කියන්නේ. ඒක අවබෝධ කරගන්න එක. මේ මගේ කියලා දෙයක් මම මේ අල්ලගෙන හිටියේ අර පොළොවට වැටිච්ච කෙස් ප්‍රමාණයයි ඔළුවේ උඩ තිබිච්ච කෙස් ප්‍රමාණය අතර වෙනස මොකද්ද? නමුත් ඔළුවේ තියෙනකන් ඒක නාවලා, කවලා, පෝලා ඔක්කොම මේවා ගාලා, සෙන්ට් ගාලා, පවුඩර් ගාලා, ඔක්කොම ක්‍රීම් ගාලා, ඔක්කොම කරන්න තියෙන හැම දෙයක්ම කරන්නේ සල්ලිත් වියදම් කරගෙන. එතකොට ඒ වෙනස කොහොමද සිද්ධ වුනේ? ඒ වටිනාකම කවුද දුන්නේ? දැන් අර දැන් මම මේ කලින් දුන්න උදාහරණයට මේක යොමු කරන්න. කවුද මේකේ රූපය කියන එක? දැන් එතන රූපයනේ. රූපයට වටිනාකම දුන්නේ කවුද? චිත්තය. චිත්තය දුන්නේ මොකක් නිසාද? චෛතසිකත් එකතු කරගෙන. දැන් මේ ශරීරයේ තියෙන අපි කියලා අපේ කියන මේ හැම දෙයක්ම ඔය කතාව නේද සිද්ධ වෙන්නේ. ඔව්. මම බොරුද කියන්නේ ඇත්තද කියන්නේ? අයියා ඇත්ත කියන්නේ. ඉතින් ඒක සත්‍ය නම් එතකොට ඒක නෙමෙයිද ඕක නිසා නෙමෙයිද දුකටපත් වෙන්නේ. දුක කියලා කියන්නේ උතන නෙමෙයිද? තථාගතයන් වහන්සේ කිව්වේ ඒකනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඇයි මේක මේ වඩුවා අරගෙන මොකද කරන්නේ? මේකට වැලියු එකක් දෙන එක තමයි මෙන්න මේක තමයි ගහකාරකම් දිට්ඨෝසී කියලා බුදුහාඳුරෝ කිව්වේ. ඊට පස්සේ වඩුව දැක්කට පස්සේ බුදුහාඳුරෝ කිව්වා පුන ගේහං නකාසි. ආයෝක හදන්නේ නැහැ මේ ගෙවල්. මොකද මං ආයි ගෙවල් හදන්න දෙන්නේ නැහැ නේ. දැන් වැඩක් නැහැ නේ මේක ඔක්කොම දැකලානේ තියෙන දැන් එයා කරන වැඩි. දැන් ඕගොල්ලන්ටත් ඔන්න ඕක තමයි දකින්න තියෙන්නේ. මේක දැක්ක ගමන් අයියා අපිට කියන්න පුළුවන්ද දැන් ඇත්තටම දුක කියන එක පවතින්නේ අපි දෙන වටිනාකම නිසා කියලා. හරියට හරි. ඉතින් ඕක තේරුම් ගන්න තමයි ඕක තේරුම් ගන්න ඕක නොදනුවත් කම එහෙම නැත්නම් නොතේරෙන කමට තමයි කියන්නේ සංසාරේ පැවැත්ම කියලා. අවිද්‍යාව කියලා කියන්නේ ඔන්න ඕකේ නොතේරුම් කමට. ඕක අවබෝධ කරගත්තා නම් ඕක හැමතිස්සෙම කල්පනා කරලා ඉවරලා යම් කිසි විදිහකින් තමන්ගේ සිත වටිනාකමක් දෙනකොට යම් කිසි දෙයකට ඒ වටිනාකම ඒ ආකාරයෙන් බාරගන්නේ නැත්තම් හරිද? එතකොට මේ තියෙන බැමි ඔක්කොම අයින් වෙලා යනවා. එතකොට තමයි තමන්ගේ දරුවා, තමන්ගේ මිනිස්සයා දැන් තමන්ගේ මිනිස්සයා නිසා කොච්චර දුක් විඳින මේ මිනිස්සු ඉන්නවද? තමන්ගේ ගෑනු කෙනා නිසා කොච්චර දුක් විඳින කට්ටිය ඉන්නවද? තමන්ගේද? කවදාවත් තමන්ගේ නෑනේ. කවදාවත් තමන්ට අයිති නැති දෙයක් තමන්ගේ කරගෙන හිතින් මේ වඩුවනේ ඔක්කොම කරේ. වඩුව කරේ මොකද්ද? මේ චෛතසිකත් එක්ක එකතු වෙලා මේ අහගෙන රූපයක් තමන්ගේ කරගත්තා. දැන් ඊට පස්සේ අර අහගෙන නයා කොටුක්කුවේ දාගෙන කෑවෝ කියනවා වගේ දුක් විඳිනවා. ඕක නෙමේද මේ ගොඩක් වෙලාවට පෞල් ජීවිතවල වෙන්නේ. එහෙම නොවන පවුලක් තියෙනවා නම් මට පුදුමයි ඉතින්. හැබැයි හැමතැනම වෙන්නේ ඒකයි. ඕක තමයි වෙන්නේ. හැම තැනම රස්තාවෙත් වෙන්නේ ඒක, ගෙදර වෙන්නේත් ඒක, එළිය වෙන්නේත් ඒක. හැම තැනම වෙන්නේ ඒක අහගෙන නයි අරගෙන අපි වටිනාකමක් දීලා ඔඩොක්කුවේ දාගෙන ඉවරලා කෑවෝ කියන එක තමයි අපි කරන්නේ. නැද්ද? එතකොට කවුද වැරදිකාරය දැන්? පිට මිනිස්සුද? කාර්යයක් නැහැ. වැරදිකාරයෙක් නෑ. හැබැයි ඒකට වැරදිකාරය වෙන්නේ දැන් මේක අවබෝධ කරගත්තේ නැති නිසා. ඔතන නිසා තමයි ප්‍රශ්න, ගැටලු, ව්‍යාකූලතා, නොයෙකුත් වාද භේද ඔය ඔක්කොම ඇති වෙන්නේ මෙන්න මේ ටික අවබෝධ කරගත්ත. මේක අවබෝධ කරගත්තට පස්සේ නම් මේ කිසි දෙයක් සටන් කරන්න අවශ්‍යතාවයක් තියෙනවනේ. මේ රූප තිබිච්ච විදිහට අනේ ගලක් නේ ගල හැටියට තිබිච්ච දෙන් කියලා නිකන් එන්න තිබුණානේ. රූප තිබිච්ච දෙන් ඔය තිබිච්ච ආවේ. තියෙන විදිහට. අපි ඒක අපේ කරගන්න නිසානේ මේ වැලියු එකක් දීලා ප්‍රශ්න වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි මෙතන තමයි ඔන්න දුක්ඛ ස්කන්ධය ඇති කරගත්තේ. තේරෙනව නේද දැන්? දැන් අවබෝධ වෙනවද වැඩි? දැන් තේරුණාද? තවත් තේරුම් ගන්න ඕනේද? අයියා දැන් මම ඇත්තටම හිතාගෙන හිටියේ දැන් අපි අර පරමාර්ථ ධර්ම ගැන කතා කරපු නිසා මම හිතුවේ දැන් අපි දෙතිස් කුණප ගැන කතා කරද්දී ඔව්. දැන් හිසකේ ගැන මම හිතද්දී අර දැන් එහෙම අර ඒක කුණපයක් කියලා හිතනවට වඩා අර මේක දැන් පටවි කියලා දැන් පටවිය කියන දේ මම මගේ නෙමෙයිනේ.
අර එතකොට දැන් මේක පටවි ධාතුවෙන් හැදිලා තියෙන්නේ. ඒක නිසා මේක සතර මහා භූතයන්ට අයිති දෙයක් කියලා ඒ විදිහට ඒ පැත්තෙන් බලනවා කියලා අයියේ. ඒ පැත්ත එක හරි නැද්ද එතකොට? ඒකත් හරි. ඒක හැබැයි ටිකක් ඒක සරල වැඩිනේ. ඔය දැන් ඔය බලන්න මේ විදිහට බැලුවොත් එහෙම හරියට කල්පනා කරලා බැලුවොත් දැන් තමන්ගේ තියෙන ශරීරයේ තියෙන දේ තමන් දැන් ඔය කවුරු හරි දැන් ඔය කට්ටිය දැන් මෙතන ඉන්න එක්කෙනෙක්ගෙන් හරි මම ඇහුවොත් එහෙම කැමතිද මම වගේ ඔළුවේ බූ ගන්න කියලා? එක්කෙනෙක් හරි කැමති වෙනවද? නෑ. නෑ. අයියේ කොණ්ඩෙට ආසයි. ඊට ආසයි. ඒක ලස්සනයි කියලා හිතන් ඉන්නවා කොණ්ඩේ. අන්න ඒක තමයි. නමුත් කවදා හරි දවසක තමන්ට මේ මම එහෙම වෙනවා කියලා නෙමෙයි. නමුත් එහෙම කවදා හරි දවසක මොනවා හරි හේතුවක් නිසා තමන්ට තමන්ගේ කෙස් යන්න ගත්තොත් එතකොට කරන්න දෙයක් නැහැ නේද? එතකොට මේ තත්ත්වයටපත් වෙනව නේද? නේද? ඔව්. ඉතින් එතකොට අන්න එතකොට ඒක කරන්න දෙයක් නැහැ. එතකොට ඒක පරක්කු වෙලා වැඩි. දැන් මොකද මේ තියෙන කාලේ තේරුම් ගත්තේ නැහැනේ මේක. හ්ම්. ඔය අයි හැමෝම මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔක්කොම වටිනාකමක් දෙන්න නිසාම තමයි අපි. එතකොට අයියත් අර කැටයන් දාපු එක මට නිකන් හිතුණ දෙයක්. ඒකද රූපේ ආස්වාදය. මේ ලස්සනයි. ආස්වාදය කියලා කියන්නේ මේ කැටයන් දාලා ඉවරලා මේ වඩුවා මේක දිහා බලලා ඉවරලා යම්කිසි තෘප්තියක් ලබනව නේද? දැන් මම මේ නැති ගලක් රෆ් තිවිච්ච රෝ තිවිච්ච ගලක් ඔපමට්ටම් කරලා ඉවරලා දාලා ඉවරලා මේ ලස්සන දෙයක් කරා දැන් මේ මිනිසුන්ට ආකර්ෂණීය දෙයක් කරා කියලා ඊට පස්සේ මෙයා උද්දාමයටපත් වෙනව නේද? අන්න ඒක තමයි ආස්වාදය. හා. තේරුණා? ඔව්. ඉතින් මේ සිත කරන්නේම ඕකමනේ. ඔව්. දැන් අපි කරන්නේ කම්පෙයාර් කරන එකනේ. අපිට අරක තියෙනවා මේක තියෙනවා ඒක නැති නිසා මේක ආහාරයට මේක නෑ මෙයාට මේක නෑ ඉතින් ඊට පස්සේ මේ කම්පෙයාර් කරනවා ඊට පස්සේ අපි ඒකෙන් ආස්වාදයක් ලබනවා නේ ඇත්තම තියෙන දෙයක්ද අපි ඒක මේ අගේ කරන්නේ නෑ. අයියේ එතකොට ආදීනවයත් පොඩ්ඩක් කියන්නකෝ ඉතනින්ම. ඉතින් ඕකේ ආදීනව කියනගේ දැන් ඔය ආස්වාද කරන දේ දැන් ඔය මේ මෙයා දැන් අපි කියමු ඔය මේ අපේ උදාහරණෙම ගමුකෝ මේ වඩුවා හදපු ඒ ප්ලාක් එක හරිද ඕක දිහා බලාගෙන ඉන්නවා මෙයා හැමදාම බලාගෙන ඉන්නවා දැන් ඕක ටික දවසක් යනකොට ඕකේ ඔය මේ ඉරි තලන්න ගන්නවා මොකද උණුසුමට ගල ප්‍රසාරණය වෙනවනේ ප්‍රසාරණය වෙනකොට දැන් මෙයා හොඳට මට සිලුටු කරලා ඔක්කොම හදපු එක දැන් මේකේ ක්‍රැක්ස් එනවා. එතකොට ක්‍රැක් එනකොට දැන් මෙයා මේ බොහොම මහන්සිලා හදපු එකේ මෙයාට දැන් ආස්වාදයේ විඳ එකේ තවදුරටත් ආස්වාදයේ විඳින්න පුළුවන්ද? බෑනේ. බෑ නේද? දැන් මෙයාට දුකක් සිතට පහළ වෙනවනේ. අන්න ඒක තමයි ආදීනවේ. නමුත් ඔයා මේ කෙනා ඕකේ ඔය ගලේ කොටන්න ඉස්සල්ලා මේක කල්පනා කරා නම් අනේ මේ ගලේ කොටලා ඉවරලා දැන් මම මේක ඇදුවට මේකට සිද්ධ වෙන්නේ මෙන්න මේකනේ කියලා කල්පනා කරා නම් එහෙම ඔය උච්චර මහන්සියලා අපි කිමු කෙටුවයි කියලා එයාගේ ජොබ් එක නිසා ඒ කෙටුවයි කියලා එයා හැමදාම උතන ඇවිල්ලා ආස්වාදයක් ලබනවද? නෑ එයා දන්නවා මේක දවසක නැති වෙන බව. විලා යනවා කියලා දන්නවා. අන්න ඒක තමයි සෝතාපට්ටි පුද්ගලයාගේ තියෙන ස්වභාවය. එයා ඇවිල්ලා ගල කෙටුවත් එයා ගල දිහා බලලා ආස්වාදය ලබන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මේකට වෙන වැඩි මොකද්ද කියලා. ඔව් අයියේ. හරිම සිනාසහගතයි ඒක හිතනකොට. දැන් අපි එක්කෙනා කරන්නේ දැන් එතකොට ඔය කොට ඉන්න එක කරලා අර කොටුප් එක මට වඩා ලස්සනයි කියලා හිතලා දුක් වෙනවා. ඊට පස්සේ අපි හිතමු කොටුප් එක ලස්සනයි කියලා ආඩම්බර වෙනවා. හරියට නිකන් අර සබම් බෝල ටිකක් එක සෙල්ලම් කර ඉන්නවා වගේ තමයි. ඕක තමයි අන්න හරි. ඕක තමයි. ඕක දකින්න නැති දේ තමයි නංගි ඕන අවිද්‍යාව කියලා කියන්නේ. තේරුණා නේද? මේක මහා ගැඹීර දෙයක්. මේක බොහොම ගැඹුරු දෙයක්. මේ තථාගතයන් වහන්සේ විතරක් ඒ තථාගත ධර්මයට තථාගත මනසට මේ ගෝචර වෙන ධර්මයක්. මේ ගැඹීර ධර්මයක් මේක. නමුත් මේක තේරුම් ගන්න බැරි එකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැහනේ. දැන් ඕගොල්ලන්ගේ වාසනාවට මටත් අර මං අද ඔය උදේ වැඩට යනකොට මං ඔය අහපු බණක තිබුණේ දැන් ඒක තවත් තව ටිකක් ඕගොල්ලන්ට තේරෙන විදිහට ඒක ආස්වාද ජනක විදිහට තව ඔක පැහැදිලි කළේ මොකද ඒක ඕගොල්ලන්ගේ වාසනාවට මට අහන්න ලැබුණේ නැත්තම් මට මේක තේරුම් කරලා දෙන්න බෑනේ මම කල්පනා කරගෙන හිටියේ කොහොමද තව මේක මේ විදිහට සරලව තේරුම් කරලා දෙන්නේ කියලා
එතකොට මට ඒක මනසට කනට වැටුණා. මොකද ඕගොල්ලන්ගේ වාසනාවට. දැන් ඕගොල්ලන්ට ඕක අහන්න පුළුවන් නේ ඔක දැන්. තේරුණා නේද? ඔව්යි. උදාහරණ තේරුණානේ වැටුණානේ. හරි. හ්ම්. එහෙමනම් දැන් ඔන්න අපි දැන් ඉගෙන ගත්තා රූප 28යි. දැන් අපි යනවා ඉගෙන ගන්න වේදනා සංඥා සංකාර ඔය කියන 50යි විඥානය කියන 89 අපි පස්සට තියාගමු. මොකද වඩුව ගැන ඉගෙන ගන්න ටිකක් අපි මේ ඉස්සලා ගලයි මෙවලන් ටිකයි ගැන ඉගෙන ගත්තට පස්සේ වඩුව ගැන වැඩිපුර හොඳට තේරෙන්න ගනි. මොකද එතකොට අපි දන්නවා මේ එක එක ආයුධ පාවිච්චි කරන්නේ වඩුව මොන වැඩේටද කියලා. තේරුණා නේද? ඔව්. අපි නම් තුනකුත් දුන්නා වැඩේට. රූප වලට ගල කියලා කියනවා. දැන් අපි චෛතසික වලට මෙවලන් ටික කියලා කියනවා. අපි කියනවා ඊට පස්සේ මෙන්න විඥාණයට කියනවා අපි වඩුව කියලා. හොඳයිනේ? හරි. දැන් ඔන්න ඔකට තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. දැන් ඔන්න මේක අපුඤ්ඤාභි සංකාර මම මේකත් පෙන්වන්න කියලා හිතුවේ. මෙන්න මේ තුන මෙන්න මේව තමයි මොනවද මේකට කියන්නේ මේ තුනට මොකද කියන්නේ? අලෝභ දෝස සමෝහ ලෝභ දෝස මොහ මේවට මොනවද කියන්නේ? මේකට මොනවද කියන්නේ? මේකට කියන්නේ මූලය කියලා. මේක නිසා තමයි සංසාරේ දුවන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් ඕගොල්ලන්ට මේ වඩුවගේ කතාව තේරුම් නැත්තේ මොන නිසාද මේ තුනෙන්? මොකක් නිසාද? මෝහය නිසා. මෝහය නිසා තේරුම් නැත්තේ. හරි? ඔය වඩුව ඔය වැඩ කරන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේකට තමයි ඔයාගේ ඔය දෙකටම එයා පාවිච්චි කරනවනේ. එයා ආස්වාද ජනක කරන්නත් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. එයා දෝෂය පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ආයුධය පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ ආයුධ තුනක් මේ තියෙන්නේ. මේ වඩුව පාවිච්චි කරන ආයුධ වලින් කට්ටල වලින් ටිකක්. මේ ටික මේ අපි ඉගෙන ගන්නවා දැන්. ඒකට ඉගෙන ගන්න තමයි මේ ටික මම මේ පෙන්නුවේ. මේවා තමයි ප්‍රබල. මෙන්න මේවායෙන් තමයි මේ ලෝකේ මේ පටිච්චසමුපාදේ කියන මේ සංසාර චක්‍රේ පටිච්චසමුපාදනේ මේ සංසාර චක්‍රයේ මැද්දේ තියෙන්නේ මෙන්න මේක. හබ් එක කියලා කියන්නේ මෙන්න මේකට. සංසාර චක්‍රේ කරකවන්නේ මෙන්න මේකෙන්. මේකෙන් අපි අපුඤ්ඤාභි සංකාර කරගන්නවා, පව් කරගන්නවා, පිනුත් කරගන්නවා. මේ දෙකෙන්ම මොකද වෙන්නේ? සංසාරේ දික් වෙනවා. මේක දෙපැත්තටම කරකවනවා යා. හරි? තේරුණා නේද? දැන් පින් කළ ඉවරලා දෙවිය ලෝක යනවා. මොකද වෙන්නේ? පින් ටික වරුණාම ආයි කොහෙද? ඈ? ආයෙ වැටෙනවා පහළට. ආයි වැටෙනවා පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වෙන්නේ කොහෙද? ඊට පස්සේ ආයි ලෝභ දෝෂ මෝහය අන්න වර්ධනය වෙනවා දැන්. වැරදි තැනකට වැටුනොත් එහෙම ඉවරයිනේ. ඊට පස්සේ ඔන්න ආයි ඔන්න දැන් සංසාරේ එතනින් දික් කරගත්ත. දැන් ඔන්න කොහොම හරි යාන්තම් පින් ටිකක් කළා ඉවරලා ආයි ඔන්න පැන ගන්නවා කොහෙද? දිව්‍ය ලෝකයකට. ගිහිල්ලා උඩ තැනකට ගිහිල්ලා ඊට පස්සේ ආයි ටික කාලයක් කියලා කියන්නේ ඇත්තටම ඉතින් සාපේක්ෂව බැලුවාන් පස්සේ අපායේද වැඩිපුර ආයුෂ තියෙන්නේ දිව්‍ය ලෝකෙද? අපායේ. ඔව් අපායට වැටුනොත් තමයි ඉතින් වැඩිපුර කාලයක් ගත කරන්න වෙන්නේ අපාය තමයි. දිව්‍ය ලෝකේ සාපේක්ෂව බැලුවාම මේ පොඩි කාලයක් ගත කරන්නේ. එතකොට ඒවයිත් සමහර වෙලාවට දිව්‍ය ලෝකවලත් සමහර වෙලාවට ගොංකමට මේ මොනවාද මේ අකුසල් කරගෙන දිව්‍යොත් ඉන්නවනේ අකුසල් කරගන්න. එතකොට මේ ආයි මේ දුකටපත් වෙනවා. එතකොට ඒක නිසා මේ යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් දිව්‍ය ලෝකේ යන්න ඒ අදහස ඉක්මනට අතහැර ගන්න. මොකද ආයි කොහෙ ගියත් උතනට ආයි මේ පල්ලෙහාට ආයි මහ ගෙදරට එන්න සිද්ධ වෙනවා. ඒකනේ බුදුහාඳුරු කිව්වේ මහ ගෙදර වගේ කියලා මේක. අවිද්‍යාව සහ තණ්හාව තමයි මේක කරකවන්නේ. මේක තමයි මේක අපි මේ මුලින් නැවත මම මේක මතක් කරන්නේ මේවා තේරුම් ගන්න ඉස්සෙල්ලාම අමතක වෙලා නම් දැන් මතක් කරගන්න. මේවායින් තමයි වඩුවගේ ආයුධ තමයි මෙන්න මේ ටික. ඒකට අමතරව වඩුවව දියත් කරන්නේ මේ එක දේවල් වලට මෙන්න මේ අවිද්‍යාව සහ තණ්හාව. මේ දෙක තමයි වඩුවව මේ උද්‍යෝගමත් කරන්නේ ඒ වැඩේ කරන්න. එතකොට ඒකෙන් මොකද මේවා බයි ප්‍රොඩක්ට්ස්. අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර පින් ඇති වෙනවා. අපුඤ්ඤාභි සංකාර පව් ඇති වෙනවා. තේරුණා නේද? ඒවා බයි ප්‍රොඩක්ට්ස්. දැන් එතකොට අපි දැන් මේකත් අපි සාමාන්‍ය සරලව ඉගෙන ගත්ත දැන් අපි රූප ටික ඉගෙන ගත්තා. රූප 28, නිෂ්පන්න රූප 18යි,
අනිෂ්පන්න රූප 18යි. සුකුම කීයද? සුකුම රූප කීයද? ඕලාරික කීයද? සුකුම රූප ඕලාරික රූප කීයද? සුකුම රූප කීයද? ඒක මෙතන පේන්නේ නැහැ. 12යි සුකුම ඔව්. 16යි. සුකුම 16යි. දැන් ඕලාරික කියන එකයි සුකුම කියන එකයි තේරෙනවනේ නේ. ඕලාරික කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් වැටහෙන, සුකුම කියලා කියන්නේ අපිට සූක්ෂම, අපිට වැටහෙන්නේ නැහැ ඒක. ප්‍රඥාවට විතරයි ගෝචර වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ඔය මේවට අහුවෙන්නේ නැහැ. අපේ මේ අසකන නාසය දිව ශරීරය කියන ඒ පංචේන්ද්‍රිය ඒවට අහුවෙන්නේ නැහැ. හරි? ප්‍රඥාවට විතරයි ඒක ගෝචර. හරිනේ? භාවනාමය ඥානයට විතරයි ඒක ගෝචර. දැන් එතකොට දැන් අපි ඉගෙන ගමු මේ ටික. දැන් චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ 4 කවරකුද? ඒකට උත්තරේ දන්නවද? සිත සමග ඇතිවීම ඒ ටිකදයි. හ්ම්. සිත සමග දන්නවනම් ඇතිවීම කියන්න. සිත සමග නැති වෙනවා. ඔව්. සිත සමගම පවතිනවා සහ ඊළඟ එක මතක නැහැ. අරමුණට හිත මොකක්ද? ගන්න අරමුණම ගන්නවා, සිත අන්න උපදින ගන්නම උපදිනවා. ඒකට කියනවා අපි ඒකුත්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක. ඒක තමයි 4. හරි? ඒකුත්පාද එකට උපදිනවා. ඒක නිරෝධ, එකට නිරුද්ධ වෙනවා. එතකොට ඒකාලම්බන, ඒ සිත ගන්න අරමුණම ගන්නවා. එතකොට අනිත් එක මොකද? ඒක වත්තුක. සිත ඉපදින වස්තුවේම එයා ඒගොල්ලොත් උපදිනවා. එතකොට මේ චෛතසික කියලා කියන්නේ අපි දැන් කියවනේ මෙවලන් ටික වගේ කියලා. දැන් මම මෙතනදී තව උදාහරණයක් ගන්නවා චෛතසික විස්තර කරන්න. හරි? දැන් ඊට පස්සේ සම්ප්‍රයෝග වීම යනු කුමක්ද? සම්ප්‍රයෝග වීම කියලා කියන්නේ මොකක්ද? බය වෙන්න එපා කියන්න. තේරෙන විදිහකට කියන්න. බය වෙන්න එපා. අපි මේක කොහොම ඉගෙන ගමු දැන් ඉස්සරහට. මේ රුකුම උත්තර අපි හොයා ගන්නවා දැන්. කියන්න. බය නැතුව. සම්ප්‍රයෝග වීම කියන්නේ මොකක්ද? එකත් බලමු එහෙනම්. එකට එකතු වීම තමයි සම්ප්‍රයෝග කියලා කියන්නේ. අපිට හරියට ආයුධ ටික මොන ආයුධද ඒ අවස්ථාවේදී මේ වඩුව පාවිච්චි කරන්න කියන එක සම්බන්ධව. හරි? එතකොට චෛතසික සියල්ලම එක සිතක උපදින්නේ කුමක් නිසාද? චෛතසික සියල්ලම එක සිතක නූපදින්නේ කුමක් නිසාද? ඒක අපි දන්නේ නැහැ නේ. තාම ඉගෙන ගත්තේ නැහැ නේ ඒක. හොඳයි. ඒක නිසා එනම් සිතට පෙරපසු වී චෛතසික නූපදිය හැක්කේ මක් නිසාද? හරි? ඒකටත් අපි ඒකත් ඉගෙන ගත්තේ නැහැ තාම. සිත නිරුද්ධ වීමෙන් පසු චෛතසිකයෝ පවතීද? ඒක මොකද කියන්නේ? ඒක දන්නවද? පවතින්නේ නැහැ. නෑ අන්න හරි. ඒකට හරි. දැන් අරක දන්න නිසා දැන් මේක දන්නවා. හරි හොඳයි. ඒකත් අපි ඉගෙන ගමු තව ටිකක්. තව දුරට. සිතට කලින් චෛතසිකයන් නිරුද්ධ විය හැකිද? බෑනේ. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ. ඒක මොකද්ද? ඒකුත්පාද, ඒක නිරෝධ. ඒ කියන්නේ සිතට කලින් ඒක මේ නිරුද්ධ වෙන්න බෑනේ. සිතත් එක්කම නිරුද්ධ වෙන්නේ. ඒක නිරෝධ. එකත් එක්කනේ එකට නිරෝධ වෙන්නේ. චෛතසික කොතෙක්ද? චෛතසිකයක් තියනවද? ඒක නම් දැනගන්න. දෙකයි. කීයද? 52ක්ද? හරි 52යි. 52යි. චෛතසික 52යි. චෛතසික 52යි. හරි. හොඳයි. එතකොට චෛතසික රාශි කීයකට බෙදනවද? දැන් කීයකට බෙදනවා කියලා මේ අහුවා මේ උත්තරේ මෙතන තියෙනවා. 3කට බෙදනවා. හරි. චෛතසික රාශි 3කට බෙදනවා. එතකොට රාශි 3 මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගමු ඒක. ඒ රාශීන්ට අයත් චෛතසික ගණන දක්වන්න. එතකොට දැන් ඒකත් අපි ඉගෙන ගමු. දැන් මේ ටික පුළුවන් නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියාගන්න. මොකද මේකට අදාළ වෙන ප්‍රශ්න ටික අපි කොහේ හරි මිස් වෙනවද කියලා බලමු ඉස්සරහදී. හොඳේ අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මම මේක ප්‍රශ්න අහනවා. ඊට පස්සේ කතාවේදී අහනවා මේක ප්‍රශ්න මේක හරියට ඉගෙන ගත්තද කියලා. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් මට කතා කරන්න. එහෙම නැත්නම් මට ටෙක්ස්ට් එකක් කියවන්න. මම ඒකට මටක් ගාලා උත්තරේ දෙන්නම්. මොකද්ද මේකට සම්බන්ධව මේ මොන හරි ගැටලුවක් තියෙනවා. හරිද? රයිට්. එහෙනම් අපි යන් ඊගාව එකට. රයිට්. චෛතසිකයාගේ ලක්ෂණ 4.
අර දැන් අපි කතා කරපු ටික. මොකද ඒකුත්පාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, එතකොට මොකද්ද? ඒක වත්තුක. හරිනේ යෝග. මේ ටික තේරෙනව නේද දැන් සිංහලෙන් කියලා තියෙන විදිහට? ඔව් සම්ප්‍රයෝගවන ඒ කරුණු සතරින් සහ සිත හා සම්ප්‍රයෝග ධර්මය වන ධර්මයෝ චෛතසිකයෝය. සිතත් එක්ක එකට යෙදෙන ධර්මයන්ට මොකද කියන්නේ? චෛතසිකයෝ. එතකොට චෛතසිකයෝ කියලා කියන්නේ වඩුවත් එක්ක හැමතිස්සෙම ගමන් කරන, හැමතිස්සෙම වඩුව ප්‍රයෝජනයට ගන්න ආයුධ සෙට් එක වගේ. හරිනේ? ඔන්න වෙන භාෂාවකින් කිව්වොත්, උදාහරණයකින් කිව්වොත්. සම්ප්‍රයෝග යන ඒ තේරුම මොකද්ද? සම්ප්‍රයෝග වීම යනු කවර ආකාරයකින්වත් වෙන් නොකල හැකි නොහෙන පරිදි මිශ්‍ර වීමයි. එකට ඉපදීම යනු කරුණු සතරට සම්ප්‍රයෝග ලක්ෂණ කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ හතර වෙනස් වෙන්නේ නැහැ. නේ? ඔන්න ඔක නිසා තමයි සම්ප්‍රයෝග ලක්ෂණ කියලා කියන්නේ. දැන් තේරුණා නේද? මේක වෙනස් වෙන්නේ නැති නිසා තමයි සම්ප්‍රයෝග ලක්ෂණ කියලා කියන්නේ. අනිත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. මේක වෙනස් වෙනවද? ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ දින්නේ එකට එකදීම ආදී සම්ප්‍රයෝග ලක්ෂණ වෙන් කළ නොහැකි පරිදි මිශ්‍ර වීම. හරි? දැන් හරි. චෛතසික කෙතෙක්ද? චෛතසික 50ක් ඇත්තේ. ඒ 52ක්. හරි? ඒ සියල්ලම එක සිතක එක වරක උපදින්නේ නොවේ. 52ම එක සිතක උපදිනවද? නෑ. හරි. එහෙමනම් වැඩිපුරම උපදින්නේ චෛතසික කීයද කියලා දන්නවද? ඔව් කීයද? 7යි. වැඩිපුරම? දන්නේ අයියේ මතකෙන් කිව්වේ. අයියේ මේක මෙහෙම එකක් වගේ මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් වඩුවට වැඩේට ඕන කරන ටික විතරයි අයල්ලන් යන්නේ වගේ එකක් මට හිතෙන්නේ. නෑ. නේද? එයාගාව ඒගාව ආයුධ ටික ඔක්කොම තියෙනවා. නමුත් ආහා. වැඩේට පාවිච්චි කරන්නේ ඒ පාවිච්චි කරන්නේ. අදාළ හරි කරන හරි. ආයුධ ටික විතරයි. හරි හරි. තේරුණා? ඒ ඔක්කොම ටික තියෙනවා එයාගාව. හැබැයි එයා පාවිච්චි කරන්නේ ඒ වැඩේට පාවිච්චි කරන්නේ එක වෙලාවකදී ඒකට අදාළ කරන ආයුධ ටික විතරයි. හරිනේ? හරි අයියේ. තේරුණා නේද? හරි. එහෙමනම් ඔය ඔයගලන්ට තේරෙයි දැන් තව ඉස්සරහට යනකොට ඔය රාශිය අපි ඉගෙන ගන්නකොට මේක තේරෙනවා මොකද මේ කියන්නේ කියලා එහෙම. දැන් එතකොට එක සිතක් එක්ක වැඩිපුරම හැම එකම උපදින්නේ නැහැ. දැන් අපි ඉස්සරහට ඉගෙන ගමු කීයක් එක්ක වැඩිපුරම උපදින චෛතසික කීයක් තියෙනවද කියලා ඉස්සරහට ඉගෙන ගමු. හොඳයි. නමුත් අනිවාර්යයෙන්ම ඇති වෙන හතක් තියෙනවා. ඒකට කියනවා සබ්බ චිත්ත සාධාරණ කියලා. ඒ කියන්නේ හැම සිතක් එක්කම අනිවාර්යයෙන්ම ඇති විය යුතු. ඒක නිකන් නියතයක් වගේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ සබ්බ චිත්ත සාධාරණ. හැම සිතක් එක්කම මොන සිතක් සිත 89ත් එක්කම එයා පවතිනවා ඒ චෛතසික 7. ඒක නිසා ඒකට කියනවා සබ්බ චිත්ත සාධාරණ. හැම සිතකටම සාධාරණයි. හරි? ඔන්න. දැන් ඉතින් අපි ඒ ටිකත් ඉගෙන ගමු ඉස්සරහට. මේක ඉස්සරහට යන්නේ නැත්තේ. චෛතසික උපදින්නේ චෛතසික සියල්ලම එක සිතක නොඋපදින්නේ. එක සිතක් එකවරකට උපදිනා උපරිම චෛතසික 7කි. වැඩිම චෛතසික ගාන කීයද? 7යි. 30 සතිසක් 37යි. 36ත් අයියේ. 37ත්. සතිසකි 37ක්. දැන් ගණන් හදලා බලන්න. 7 10 11 12 යනාදීන් ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ සිත හා උපදිති. හරිද? දැන් බලන්න මේ ගණන් කළා 7යි 10යි 17යි 11යි 12යි. කීයද? හරිද ගාන? නැත්තම් ඒක නිකන් තියෙන විදිහට තියනවද? බලමු ගණන් හදලා. නෑ අයියේ එතන 40ක් විතර තියෙනවා. 40ක් තියනවද? නේද? 17යි 13යි 40යි. 11යි නෑ. හරි නේ. 11යි 40යි. 40යි. හරියට 40 තියෙනවා. එතකොට 40 තිබුණා කිව්වට 37 තමයි උපරිම උපදින ගාන. හරිද?
චෛතසිකයෝ සමූහය ඇති වේ. එතකොට මේ දින මෙතන මේ උදාහරණයකට මේ දාලා තියලා තියෙන්නේ. මේ 7 10 කියලා ඒ විදිහට තියෙනවා. නමුත් සමහර චෛතසිකයෝ සමහර සිත්වල ඇරෙන්න සමහර චිත්වල ඇති වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට මම කියන්නම් ඒක දැන් බුදු කෙනෙක්ට විතරක් ඇති වෙන සමහර චෛතසික තියෙනවා අපිට සාමාන්‍ය කට්ටියට ඇති වෙන්නේ නැති. එතකොට චෛතසිකයන් සහයෝගයෙන් චෛතසිකයන්ගේ සහයෝගයක් නැතුව සිතකට නූපදිය හැක. ඒ කියන්නේ වඩුවට ආයුධ ටික නැතුව අර වැඩේ කරන්න බෑ වගේ චෛතසික නැතුව සිත් වලට උපදින්න පුළුවන්ද? අඩුම ගානේ චෛතසික නවත් නැතුව සිතකට උපදින්න බෑ. සිතේ සහයෝගයක් නැතුව චෛතසික වලට නූපදිය හැක. ඒ කියන්නේ දැන් හරියට ගහට පොත්ත වගේ නේ. ගහට පොත්ත වගේ. ඒ කියන්නේ මේක නැතුව මේක බෑ, මේක නැතුව මේක බෑ. හරි? එබැවින් සිතත් එයින් සිදු කරන කෘත්‍යත් සිදු කිරීමට උවමනා වූ චෛතසික සමූහයත් පෙරපසු නුවේ එක විටම ඉපදිය යුතුය. සිත හා එකවරම උපදනා බව චෛතසික විශේෂයන්ගේ ලක්ෂණ. මේ ඒ කියන්නේ ඒකුත්පාද කියන එක චෛතසිකයන්ගේ ඒ කියපු ලක්ෂණයක් කියන එක. එතකොට මේ තියෙන ලී එක අරටුව ඵලය ඒ කියන්නේ ගහට පොත්ත වගේනේ. පළමුවෙන්ම දිරා නැති වෙන්නක් මෙන් එක් චිත්ත චෛතසික රාශියට අයත් ධර්මයන්ගේ සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැති වන්නේ නොවේ. ඒ කියන්නේ මේ සමහරක් තිවිද්දි සමහරක් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද ඒකේ අදහස් කරන්නේ? එකට ඉපදුනා නම් ඒ චෛතසික ඔක්කොම ටික එකපාර නැති වෙනවා සිත නැති වෙනකොට. හරිද ඒ කතාව? දැන් තේරුණාද කියන එක? ඔව්. ඒ කියන්නේ දැන් අපි කියමු 20ක් ඇති වුණොත් එහෙම එකට 10ක් නැති වෙලා 10කට තියෙන්න බෑ. 20 නැති වෙනවා නම් 20 චිත්ත මේකත් එක්ක ඇති වුණා නම් ඒකත් එක්ක ඒ වෙලාවෙම එහෙම නැති වෙන්න ඕනේ. තේරුණා? හරිනේ? කතාව තේරුණා නේද? ඔව්. හරි. එතකොට ඒක නිරෝධ කියන එක ඔන්න ඔතෙන්ද ඒකද කියන්නේ. දැන් ඊට පස්සේ ඔන්න ඒකාරම්මන අරමුණ ගැනීමේ කෘත්‍ය. ඒ අර රස විඳීම ඒ ඔක්කොම කරන්නේ ඔක්කොම ටික සිත ගන්න අරමුණම තමයි චෛතසිකය ගන්නෙ. දැන් මෙතනදී මම ඔන්න උදාහරණයක් දෙන්නම් කියලා කිව්වනේ ඔයගලන්ට. දැන් හිතාගන්න ඕගොල්ලොන්ට අර වඩුව අපි වෙනුවට අපි කියමු මේ දඩයක්කාරයෙක් කියලා. දඩයක්කාරයා දඩේමේ යනකොට එයාත් එක්ක යනවා දඩ බල්ලෝ. දඩ බල්ලෝ දැකලා තියෙනවද? දඩයක්කාරයොත් එක්ක යනවා දඩ බල්ලෝ. ඔව්. ඔය මං හිතන්නේ ඉංග්‍රීසි මේ සමහර ෆිල්ම් වල එහෙම තියෙනවා ඒ දවස්වල මේ අර ඔය මේ රාජපල් පෙළපත්වල ඉන්න කට්ටියම අර බීගල් කියලා අර බල්ලෝ జాතියක් ඉන්නේ අර ඒ කට්ටිය අරගෙන ඉවලා බියුගල් එක ගහගෙන යන්නේ නරි අල්ලන්න. දැකලා තියෙනවද? රැකූන්ස් ලවල්ල. ඔව් රැකූන්ස් ලාන්නේ වගේ කට්ටිය අල්ලන්න යන්නේ දුවගෙන. දැන් එතකොට ඒ අරයා විසිල්ලක් ගහපු ගමන් අර මේ අස්සය පිටේ යන මිනිස්සයා බල්ලෝ ටිකත් ඒ අර කියන සතාගේ පස්සෙන් දුවගෙන යනවා. දැන් අර පුද්ගලයාටයි ඒ බල්ලන්ටයි තියෙන එකම අරමුණද? ඔව්. එකම අරමුණ. අන්න ඒ වගේ තමයි දඩයක්කාරයයි බල්ලෝ ටිකයි වගේ. බල්ලෝ බොහොම ලෝයල් දඩයක්කාරයට. දඩයක්කාරයා කියන වැඩේ තමයි බල්ලෝ ටික කරන්නේ. බල්ලෝ ටික ඉඳගෙන ඉන්නවා දඩයක්කාරයා කියනකම් සිග්නල් එක දෙනකම් වැඩේ කරන්න. නේ? දඩයක්කාරයා දුවනකොට ඒ පැත්තට බල්ලෝ ටිකත් ඒත් එකම දුවනවා. අන්න ඒ වගේ තමයි මෙන්න මේ එකම අරමුණක් ගන්නවා කියන එක ඒ උදාහරණයෙන් තේරුම් ගන්න. හරි නේද? ඔව් අයියේ දැන් ඕකේ මට තේරෙන විදිහ හරිද දන්නේ දැන් මම දැන් අයියා කියන්නේ දැන් ඔන්න මම මේසයක් දිහා බලලා සිතක් පහළ වෙනකොට චෛතසික ටික පහළ වෙන්නෙත් මේසේ අරබයා කියලා නේද ඔය කියන්නේ? හරියටම හරි. හා ඒ හරි. ගන්න අරමුණම තමයි ඔයා සිතෙන් ගන්න අරමුණම තමයි චෛතසික ගන්නෙ. හරි? මොකද ඒක ගන්න එහෙම මොකද? දැන් සිතට චෛතසික නැතුව මොකද කරන්න බැරි? වැඩ කරන්න බෑ. මොකද්ද කරන්න බැරි? එයාගේ වැඩේ කරන්න බෑද? මොන වැඩේද? අර කොටන වැඩේ. ඔව් කොටන වැඩේ කියලා කියන්නේ ඔයාගේ උදාහරණයකට අනුව ගත්තොත් එහෙම ඔයාට මේසය කියලා එක මේසය පේන්නේ
මේසයක් හැටියට පේන්නේ ඔයා මේ ඒ මේසයක් කියලා එකට වටිනාකමක් දෙන්නේ කවුරු මොනවා නිසාද? සංඥා සංකාර ඒ ටික නිසා. ඔය ඉතින් මොනවද ඒවට කියන්නේ? චෛතසික. චෛතසික. සිත නිකන් මේසෙ බැලුවට සිතට මේසෙ කියලා තේරෙන්නේ නැහැ. ඔව් හරියයි. දැන් තේරෙනවා ඒක. ඔයාට මේසයක් කියලා සිතට තේරුම් කරගන්නේ අන්න ඔන්න ඔය ආයුධ ටික පාවිච්චි කළා තමයි. එයා මේසයක් කියලා දැන් ඔය කියපු ඔය තියෙන මොකද්ද ඒකට? ඒකට මොකද කරේ? ඔයාට ප්‍රඥප්තියක් හැටියට ඔයාට පෙන්වුවේ ඒක පරමාර්ථය නෙමෙයි. ඔයාට ප්‍රඥප්තියක් හැටියට පෙන්වුවේ කවුද? චිත්තය. සිත. චිත්තය නෙමෙයි. සිතට මුකුත් කරන්න බෑ. මොකදයි? සිතට මුකුත් කරන්න බෑ. එතකොට චෛතසික වලින්ද මේ පෙන්වන්නේ ඒක? නැත්තම් මොකෙන්ද පෙන්වන්නේ? ඒකනේ මේ තේරුම් කරලා දෙන්න යන්නේ. හා. සිත වැඩක් නෑ. සිතට ඇති තේරුමක් නෑ. සිතට මුකුත් කරගන්න බෑ මේ චෛතසික එක නැත්තම්. දැන් අය අපි ඉස්සලා කිව්වනේ දැන් ආස්වාදය ඇති වෙන්නේ සිතේ කියලා. ආස්වාදේ ඒ ටික එතකොට ඒ ආස්වාදය ඇති වෙන්නේ චෛතසික නිසාම තමයි. ආස්වාදේ කියන්නේ එතකොට චෛතසිකයක්දයි. නැත්තම් හරි. මම දැන් ඕකේ. ඔය සිත කියන එක කෙනාට මොන මගුලක්වත් කරන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. දැනීම මාත්‍රයක් පමණයි කියන්නේ නේදයි? ඔය ඉතින් ඒකනේ කියන්නේ ඔයගලන්ට ඔකනේ තේරුම් ගන්න බැරි දැන් ඉතින් ඔන්න ඔය තමයි මම තේරුම් කරලා දෙන්න හදන්නේ. දැන් ඔය තුන තේරුම් ගන්නකම් ඔයගොල්ලෝ ඔය තුන තේරුම් ගන්නකම් ඔයගොල්ලෝ සංසාරේ ඉන්නේ. ඔව්වයි ඉතින් ඒක නෙමෙයි ඉන්නේ. තේරුණාද? ඔන්න ඔය ටික තමයි තේරුම් කරගන්න ඕනේ. ඔය ටික තේරුම් කරගත්තට පස්සේ ඔය ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි. ඒකට සිත කියලා කියන එයාට මුකුත් කරන්න බෑ. එයා අබබ්බේක්. අර ටික නැත්තම් එයාට ඇති වැඩක් නෑ. එයාට වැලියු එකක් දෙන්න මං කිව්වේ. ගල තිබුණාට වැඩක් නෑ. අර වඩුව හිටියට වැඩක් නෑ. ගල තිබුණාට වඩුව ගල දිහා බලලා නිකන් ඉඳලා මුකුත් තේරෙන්නේ නෑනේ. මුකුත් කරන්න බෑනේ. ආයුධ ටික නැත්තම් එයාට පුළුවන් ද කොටලෙවලා අර කොටලා මේකට වැලියු එකක් දෙනකම් මුකුත් කරන්න? බෑ. හැබැයි දැන් ආයුධ ටිකටත් වඩුව නැතුව වැඩේ කරන්න බෑනේ. බෑනේ. ඒක නිසා තමයි මං කිව්වේ. ඒක අර දෙන්න නැතුව බෑ. දෙන්නට නැතුවත් බෑ. දෙන්නට තුන්වෙනි නැතුවත් බෑ. දැන් ඒකත් මම දැන් ඔය කතා කරලා පෙන්නනවා දැන්. ඒක නිසා තමයි ඔය නාමයට චෛතසික වලට සිතත් නැතුව බෑ. සිතට චෛතසික නැතුවත් බෑ. ඔය සිතටයි චෛතසිකටයි මේ රූපේ නැතුවත් බෑ. දැන් ඔය වඩුවත් දැන් වඩුවා අතේ ආයුධ ටික තියාගෙන හිටියට වැඩ නැහැ නේ ගල නැත්තම්. ඔව්. ඒවයි ඒක හරි නියමයි ඉතින් නේද හිතද්දි. මේක තමයි කියන්නේ. ඒ විදිහට තමයි හිතන්න ඕනේ. ඔය තුනම නැතුව එයාට මුකුත් කරන්න බෑ. එයාට වටිනාකමක් දෙන්න. ඔය ඕගොල්ලෝ ඔක්කොම කරගන්න සේල්ලම් ඔය ඔක්කොම කරන්නේ ඔය තුනෙන්ම තමයි. ඉතින් කල්පනා කරලා බලන්නකෝ. ඉතින් බලන්න මේ ධර්මයේ කොච්චර සරලද කියලා තේරුම් ගත්තාම හරියට. ලස්සනද කියලා. ඔව්වයි. දැන් ඔතන එතකොටයි දැන් මම දැන් ඔන්න මමයා කියලා හිතා ගන්නවානේ. ඔව්. ඒක එතකොට ඒක තියෙන චිත්තේද චෛතසිකවලද? මොකේ තියෙන්නේ? දන්නේ මං අයියගෙන් අහන්නේ. මේක තමයි. ඔය දැන් චෛතසික කියලා මට හිතෙනවා. චෛතසික නැතුව එයාට සිතට ඒක මම කියලා වටහා ගන්න බෑ. ඔය ඔක්කොම සෙල්ලම් ටික කරන්නේ චෛතසික වලින්. සිත කරන්නේ අර මායාවේ යොදවන එක තමයි. වඩුව එයා ක්‍රියාත්මක. සිතට අරමුණු ගන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඔව් දැන් අය හිතන්නකො ඔන්න මම දැන් මේසයක් දිහා බලලා මේක හොඳයි මේක තේක වලින් හදලා තියෙන්නේ කීකේ දැන් හිතනවානේ. ඒ හිතනකොට ඒ ටික හිතන්නේ චිත්තය නේද? එතකොට ඔව් සිත දැන් සිතෙන් තමයි ඔය එක ගත්තේ. නමුත් ඉතින් ඔයාට ඔය වර්ණය හදලා දුන්නේ ඔය ඔක්කොම ඒක ඔය දැන් ඔය කරපු විස්තරය ඔයා කරේ චෛතසික වලින්. ඕ හරියයි මම හිතන්නේ මට තේරෙන්නේ ඔයා ඕක චෛතසික කතා කරේ නෑනේ මම හිතන්නේ ඒකයි මට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් නෑ ඒක දැන් මේ කතා කරන ගමන් තමයි අපි ඉන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ දැම්ම වටහා ගන්න ඕනේ ඕක නැත්තම් පස්සට දාගන්න එපා. මොකද හේතුව තමයි දැන් මගේ හිතට ආපු අදහස පොඩ්ඩක් මේ වුණා මේ දැන් අපි කියමු දැන් මේ වඩුවේ කතාවම අපි ගමු දැන් අපි කියමු මෙහෙම කියලා දැන්
ඔයාට ඔය චෛතසිකවල වටිනාකමක් නැත්නම් ඔය චෛතසික අපි කියමු මන්දගාමී වුණා කියලා ඔය චෛතසික ඔය විදිහට වැඩ කරේ නැහැ කියලා. හරි? නැත්නම් ඔය වර්ණය දෙන ඔය ඔක්කොම කරන චෛතසික ටික නැති වුණා කියලා කියමු. ඒකනේ රහතන් වහන්සේ කෙනෙක්ට වෙන්නේ. එතකොට රහතන් වහන්සේට එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි කියන්නේ රහතන් වහන්සේ කියන්නේ දිත්තේ දිත්ත මත්තං පවිස්සති. ඒක දැක්ක හැටියට නිකන් හිටියා. වඩුව ගල දැක්කා කැටියම් කරන්න යන්නේ නැහැ. අනේ ගල බව දැනගත්තා. ගල හැමති විච්ච විදිහ ඔය තිබ්බිච්ච දෙන් කියලා වඩුව යනවා ඊගාවට. අන්න රහතන් වහන්සේ. හරියයි. අපි තමයි කැටයන් දාන්නේනේ. අන්න හරි. දුකටපත් වෙන්නේ ඔය ආස්වාදයේ නිසා ආදීනවයට පත් වෙන නිසා. අන්න ඒක තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. ආස්වාදයේ කියන එක ලබා ගන්න හැමතිස්සෙම එකට වැලියු එකක් දෙන නිසා. ඒ වැලියු එක දෙන්නේ කවුද? චෛතසික එතකොට දෙන්නේ නේද? ඒක තමයි දෙන්නේ. මම හිතුවේ චිත්තේ දෙන්නේ කියලා. අන්න එතන තමයි මට තේරෙන්නේ නැත්තේ. ඒක තමයි ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න ඕනේ දැන්. සිතත් එකට සම්බන්ධ වෙනවා. සිතට ඒකනේ කියන්නේ එක අරමුණක් ගන්න එපා. සිත ගන්න අරමුණ චෛතසිකත් ගන්න ඕනේ. නමුත් චෛතසිකවල ඒ ස්වභාවය නැතුව චෛතසිකවල ඒ මේක නැතුව ඒ තල්ලුව නැතුව එහෙම නැත්නම් ඒකට කියන උදව්ව නැතුව සිතන මුකුත් කරන්න බෑ. එනඩයි බුදුහාමුදුරු කියන්නේ දැන් විඥානය තමයි මැජික් කාර්යය කියලානේ. ඉතින් ඒකනේ දැන් ඔය මම දැන් කිව්ව හොඳට වඩුවා. ඔව්. ඉතින් යානේ ඩිසයින් එක දාන්නේ අරගේ. එයානේ මේ ඩිසයින් එක දාන්නේ. එයානේ මේ තීරණය කරන්නේ ඩිසයින් එක මොකක්ද කියලා. ආයුධ ටික පාවිච්චි කරන්නේ වඩුවා. හරිද? කාගේ අතේද කාගේ මේ කාගේද අදහස ඒ විදිහට මේව කරන්න? වඩුවගේ. වඩුවට මේ මැජික් කාර්යය කියලා කියන්නේ ඒකයි. එතකොට එතන අදහස කියන්නේ මොකද? ඒ මානසිකාරයද? නෑ ඒ හිතේ කෘත්‍යය මොකද්ද? හිතේ කෘත්‍යය තමයි ආරම්මණය ගැනීම. ඔව්. අරමුණු ගන්න බෑ සිතට මේ චෛතසික නැතුව. එයාට මේ දේවල් කරන්න බෑ එයාගේ ආයුධ ටික නැතුව. ආයුධ ටික පාවිච්චි කරන්නත් එයාට ප්ලේට් එකක් ඕනේ. ඒ කියන්නේ මොන හරි ගලක් ඕනේ. දැන් මේ ගලක් නැතුව එයාට මුකුත් කරන්න බෑනේ. දැන් මේ මෙතනදි ඉගෙන ගන්නවා දැන්. හරි? හරියයි. හරි. මං හිතන්නේ ඉස්සරහට යනකොට මම දැන් ඔන්න අපි ඉගෙන ගන්නවා චෛතසික රාශි තුනක්. මොකද්ද රාශි තුන? දැන් අපි ඉස්සෙල්ලා කියන්නේ චෛතසික රාශි තුනක් තියෙනවා කියලා. ඔන්න ඔය රාශි තුන තමයි අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය කියලා රාශි තුනක් තියෙනවා. මේක අමතක කරගන්න එපා. හොඳට ආයි කියවන්න මොකද්ද කියන්න බලන්න. අන්‍ය සමාන, අකුසල, සෝබන. දැන් මේ සෝබන කියන්නේ මොකද්ද? සෝබන කියලා කියන්නේ කුසල පක්ෂයට. අකුසල කියලා කියන්නේ අකුසලම තමයි ඉතින්. අන්‍ය සමාන කියලා කියන්නේ මොකද? අන්‍ය සමාන කියන්නේ ඇයි? අන්‍ය සමාන කියන්නේ ඇයි? අන්‍ය සමාන කියලා කියන්නේ මේ කට්ටිය මේ අන්‍ය සමාන රාශිය කුසල පක්ෂයත් එක්ක තියෙනවා අකුසල මේ කුසල පක්ෂයත් එක්ක තියෙනවා අකුසල පක්ෂයත් එක්ක තියෙනවා. කියන්නේ අකුසල රාශියට ඒගොල්ලෝ යෙදෙනවා සෝබන රාශියට යෙදෙනවා. අන්‍ය සමාන කියන කට්ටිය. තේරුණා නේද? මතක තියාගන්න එක. ඒක නිසා තමයි අන්‍ය සමාන. ඒ කියන්නේ හැමෝටම පොදුයි. හැමෝටම පොදුයි. නිකන් පොදු සේවය වගේ නිකන්. හරි? රයිට්. දැන් ඉතින් අපි ගිහිල්ලා බලමු මෙන්න මේකේ ඉස්සලාම සබ්බ චිත්ත සාධාරණ. සර්ව චිත්ත සාධාරණ මම මතකද කිව්වා 7ක් තියෙනවා කියලා. සර්ව චිත්ත සාධාරණ 7ක් තියෙනවා. හරි? ප්‍රකීර්ණක කියලා තියෙනවා තව 6ක්. එතකොට මේ ප්‍රකීර්ණක 6යි අන්‍ය සමාන 6යි අන්‍ය සමාන 7යි ප්‍රකීර්ණක 6යි ඔක්කොම කීයද? එකතු කීයද? 13යි. 13යි. එතකොට මේ චෛතසික තෙලස කියන. දැන් මේ ඕගොල්ලන් මේ වචන තේරෙන්නේ නැහැ නේද මේ තෙලස කියන්නේ මොකද්ද කියලා? ඈ? තාම තේරෙන්නේ නැහැ නේ මේ තෙලස කියන වචනේ මොකද්ද කියලා? තෙදස, තුතුස, පසලොස ඒවා තේරෙනවද ඔය? වචන දන්නවද? සිංහල වචන. අපි ඒ ටිකත් ඉගෙන ගමු දැන් තාම පොඩ්ඩකින්. එතකොට අකුසල රාශියට අයත් චෛතසික තුදුසකි.
කොට අන්න පළවෙනි රාශිය අන්න සමාන රාශිය. ඒකට 13ක් අයිති. දැන් මේ අකුසල රාශියට 14ක් අයිති. තුදුස කියලා කියන්නේ 14ට. ඊට පස්සේ සෝබන සාධාරණ චෛතසික 19ක්. 19ක් කියන්නේ කීයද? 19. 19යි. හරියට හරි. 19යි විරති චෛතසික 3යි. එතකොට 19යි 3යි කීයද? 22යි. 22යි. හරි. අප්‍රමාණ චෛතසික 2යි. එතකොට කීයද? 25. 22යි 24යි. ප්‍රඥා චෛතසිකයයි 25ක් වෙනවා. සෝබන රාශියට 25යි තියෙන්නේ. හරි නේද? හරියයි. තේරුණාද? හරි. දැන් ඔන්න දැන් මේ ටික මතක තියාගන්න. මේ විදිහට තමයි සිංහල භාෂාවේ ඔන්න ඔය අංක අපි සලකන්නේ. 11 කියලා කියන්නේ 11ට, 12ට 12 කියලා කියනවා, 13ට තෙලස කියලා කියනවා, 14ට තුදුස කියලා කියනවා, 15ට පසළොස කියලා කියනවා, සෙලස කියලා කියනවා 16ට, අටලොස කියලා කියනවා අටලොස කියලා කියන්නේ සතලොස. මේක අනේ මට වැරදුනා මෙතන. මේ අටලොස කියලා කියන්නේ 18ට. සතලොස කියලා කියන්නේ 17ට, 19 කියලා කියන්නේ 19. මට එකක් වැරදුනා මෙතන. my bad. හරි මට වැරදුනා. එතකොට මෙතන අටලොස කියලා කියන්නේ 18. හොඳයි? මම ඒක හදා ගන්න ඕනේ. ඒක ලබන පාර මේ මතක දැනට මතක තියාගන්නකෝ ඒක. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. මොකද්ද? මෙන්න මේ 7 තමයි සබ්බචිත්ත සාධාරණ. දැන් මේකේ පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. මේවා මේක කලින් අහලා තියෙනවද මේ ටික? ඔව්. කොහෙද අහලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය ගැන අහද්දී. කොහෙද මේ ඔබ කියන්න බෑ මේකේ පංච උපාදානස්කන්ධේ කොහෙද තියෙන්නේ කියලා? පස්ස වේදනා සංඥා ඔව්. තියෙනවා. ඔව්. හරි හරි හරි. ජීවිතේන්ද්‍රිය කතා කරා රූප ගැන කතා කරද්දී. ඔව්. මෙතන දැන් ඔය සබ්බචිත්ත සාධාරණ වලින් 7න් හරිද? ඔව්. පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර. ඔන්න ඔය පහට තමයි මොකද්ද කියන්නේ? මේවා මොකේද බයි ප්‍රොඩක්ට්ස්? පංච උපාදානස්කන්ධය. හ්ම්. පස්සේ ඇති වෙන්නේ මොකක් නිසාද? අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි විඥානයයි එකතු වීමෙන්. හරියට හරි. දැන් ගල නැතුව පුළුවන්ද මේ කවුද මේ කැටයන් කරුවට කැටයන් කරන්න? බෑ. බෑන්. එතකොට පස්සේ නිකන් සිද්ධ වෙනවද? පස්සේ සිද්ධ වෙන්නේ මොන හේතුවෙන්ද? රූප දෙකක් එකට එකතු වීමෙන්. දෙකක් එකතු වීමෙන් තුනක් පහළ වෙනවා. මොකද්ද? තින්නම් සංගති පස්සෝ. පස්සේ ඇති වෙන්නේ තුනක් එකතු වීමෙන්. ඒක තේරෙනවද දැන්? හරි හොඳයි දැන් ඔය කියපු දැන් ඔයාලා කිව්වේ අභ්‍යන්තර රූපයයි බාහිර රූපය එකතු වීමෙන් විඥානය ඇති වෙලා පස්සේ ඇති වෙනවා. හරිනේ? ඔව්. එතකොට මේ පස්සේ දැන් කියලා කියන්නේ ඇසයි රූපයයි කනයි ශබ්දයයි ඒ ටික එතකොට අපි ගන්න ඕන නිකන් ගල් දෙකක් වගේද? හරියට හරි. ඒවා රූපනේ. දැන් ඔයාගේ ඇස මේසේ වැදුනා. හරිද? ඔව්. මේ ඔයාගේ උදාහරණය මම ගන්නෙ. ඔයාගේ ඇස ඔය මේසේ වැදුනා. හරි? දැන් ඔව්. එතනට ආවා සිතක් පහළ වුණා. දැන් ඔව්. පුළුනේ ඔයාට ස්පර්ශ වුණා දැන්. ඔයා ඔව්. ඒක දැනගත්තා. ඔන්න මේසයක්. ස්පර්ශය කියන්නේ චෛතසිකයක් මෙවලමක් නේද අය? හරියට හරි. එතකොට ඒක මෙවලමක්. හ්ම්. පස්සේ කියලා කියන්නේ මෙවලමක්. මේක චෛතසිකයක්. ඔව් ඔව්. අයියේ දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අන්න. මේ දැන් ඔය වඩුවා අපි ඔව්. චිත්තය හටගන්න තැන් එතකොට ඇහැ කන ඒ ටිකනේ හටගන්නේ. නාට ගන්න ඒ වෙලාවේදී දැන් ඔය ස්පර්ශ දැන් ඇහැ අභ්‍යන්තර ආයතනය බාහිර ආයතනය කියන්නේ මොකද්ද චක්කු ප්‍රසාදය මේසේ ගැටිච්ච වෙලාවේදී ඒ කියන්නේ බාහිර රූපයත් එක්ක ගැටිච්ච වෙලාවේදී හ්ම්. එතනට ආපු සිත නිසා තමයි ඔයා ඒක මේසය විදිහට වටහා ගත්තේ. වටහා ඇයි ගන්න. ස්පර්ශයේ එතකොටයි තියෙන
ඒ චෛතසිකයක් චක්කු තිබෙනවා. විඥානේ තමයි මගේ වඩුවා. මගේ හරි නෙමෙයි. හරි. වඩුවා නේද? එතකොට වඩුව. අපි දැන් චක්කු විඥානේ කාය විඥානේ කියලා කතා කරන්නේ ওই වඩුව ගැන. ඔව්. දැන් එතකොට වඩුව ඒ වඩුව. එතනදී ඇති මම උනේ කොහෙද? වඩුවා. හැබැයි එයා එක එක තැන ඉන්නවා යනවා. නිකන් අර එයා ඒ කරන්නේ වෙලාවේදී දුවනවා එතනදී වගේ. ඇහි තමයි එයා එතනදී ඇති උනේ. ඔව් හරි හරි හරි. දැන් ඒ මට පේන්නේ නිකන් අර බොබ් ද බිල්ඩර් වගේ. බොබ් ද බිල්ඩර් එයාගේ බෑග් උස්සගෙන දැන් අර ඇහැට යනවා කනට යනවා. අර එහෙම කන්නේ අය උතන තියෙන්නේ නේද? අන්න හරි. ඒ වගේ එකක් තමයි. ඔව්. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට ඒ වෙලාවේදී ඒක ගත්තා. හැබැයි මේ පස්සේ කියන එක ඇති උනේ කොතනද? ඇසේ හටගන්නේ ස්පර්ශය. ආ? ආය කියන්නේ ස්පර්ශය හටගන්නේ එතකොට චිත්තේ. මේ චෛතසිකයක් ඔව් ඒක කොහෙද හටගත්තේ? සිතේ. සිතත් සමග සිතේ කියන්නේ බෑනේ සිතත් සමග හටගත්තා එක. ඔව් ඒක කොතනද හටගත්තේ? මේසය දිහා බැලුවා නම් එතකොට මට කියන්නේ මේක හටගත්තේ ඇසේ කියලා. ස්පර්ශය ඇසේ සිද්ධ උනේ. කොහෙද ඒ සිද්ධ වෙන්නේ නැත්තම් ඒක? අපේ ආයේ මතක් කරලා බලන්න අපේ මේ මේකට මොකද්ද අපි චිත්ත වීතිය මතක් කරලා බලන්න. පංචද්වාරා වර්ජන. හරි? චක්කු විඥාන. චක්කු විඥානේ ඇති වුණා. හරි? සම්පටිච්ඡනය. සම්තීරණය. ඒව කොයි සිද්ධ වෙන්නේ? ඒවා සිද්ධ වෙන්නේ ඇසේ චක්කු නෙමෙයි. විඥානය. චක්කු විඥානය ඇසේ පහළ වුණාට ස්පර්ශයත් ඇසේද පහළ වුණේ. දැන් අයි අපි කියන විදිහට දැන් සිතක් පහළ වෙනකොට එයා පහළ වෙන චෛතසික ටිකත් එක්කනේ. ඔව්. ඒකට දැන් චක්කු විඤ්ඤාය කියන්නේ සිතක් නම් එතකොට දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයත් එක පහළ වෙනවනේ. එතකොට හරියට එයාට හරි. පහළ වෙන්න එතකොට බෑ ඒක නිසා ස්පර්ශය. තමයි මම ඇහුවේ. ඇසේ පහළ වුණාද? ඕ. ඇසේ තමයි පහළ වෙන්නේ. මොකද චිත්තය චක්කු විඤ්ඤාණය ඇසේ පහළ වුණා නම් හැම සිතක් එක්කම පහළ වෙන සබ්බචිත්ත සාධාරණත් එතනම තියෙන්න ඕනේ. හ්ම්. නේද? හ්ම්. මම ඕක පොඩ්ඩක් පටලවලා මම ඕගොල්ලෝ දන්නවද තේරෙනවද කියලා වැටහීම එනවද කියන එක තමයි මම ඒ තර්කානුකූලව ඒක ඇහුවේ. එතකොට දැන් ඔයගොල්ලෝ තේරෙනව නේද? එතනදී ඔය හැම සිතක් එක්කම චෛතසික 7ක් අනිවාර්යයෙන්ම මේ ඇති වෙන්න ඕනේ. ඔය සබ්බචිත්ත සාධාරණ කියන එක හැම තිස්සෙම ඇති වෙනවා. මේක ඇති උනේ නැත්තම් පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ නැහනේ. මේ පංච උපාදානස්කන්ධයටමනේ මේ කියන්නේ. ඒතර හැම සිතක් එක්කම පංච උපාදානස්කන්ධය තියෙනවා. ඕ හැම සිතක් එක්කම තියෙනවා. ඔව්. එහෙම නැත්තම් ඉතින් මිස් වෙන්න බෑ පංච උපාදානස්කන්ධය එකපාරට බුස් කාලා මිස් වෙන්න බෑ නේ. එහෙම වෙන්නේ හැම සිතක් එක්කම තියෙනවා මේ පංච උපාදානස්. ඕක තේරුම් ගන්න තමයි තේරුම් කළ දෙන්න තමයි මම ඕක මුලින්ම ඕක කිව්වේ පංච උපාදානස්කන්ධයත් එක්ක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ඔන්න ඔය ටික තමයි ඔය ටික අපි අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකටම තමයි ඔය ටික ආවේ. එතකොටයි මට මෙහෙම කියන්න පුළුවන් නේද? හැම සිතක් සමගම පංච උපාදානස්කන්ධය හටගෙන නැති වේ කියලා. නැති වෙලා යනවා. සිතත් එක්කම ඇති වෙනවා සිතත් එක්කම නැති වෙලා යනවා. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕක මගේ කරගන්න නිසා. වැරදි දෘෂ්ටිය. නේද? සම්මා දෘෂ්ටිය ඇති වුණාට පස්සේ සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ ওই ටික හරියට පැහැදිලිව තේරෙනවද නැද්ද? මේ ටික ඉගෙන ගන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඕයි. එතකොට දැන් අයි අපි මෙතන රූප ගැන කතා කරන්නේ නැහැනේ. හැබැයි දැන් මේ ටික ඇති වෙන්නේ මොකක් හරි රූපයක් අරබයා නේද? එතකොට කිසිම හේතුවක් නැසුව කල්පනා කරලා බලන්න නිතරම වඩුවට ගලක් නැතුව කොටන්න දෙයක් නැහැ. ඕ. තේරෙනවද? ඔව්. වඩුවාගේ පැවැත්ම පවතින්නේ මොකක් මතද? රූපේ මත. ගලයි ආයුධ ටිකයි මත. එයා නැත්තම් රස්සාවක් නැහැ නේ. එයාගේ ජොබ් එක තමයි ඒක. ඔව්. ගලක් හොය කොටන එක තමයි වඩුවාගේ වැඩේ. එහෙම හිතාගන්නකො. හ්ම්. ඒක එයාට නැත්තම් අපි දැන් කලින් දැකපු දෙයක් ගැන මම හිතනකොට
කලින් දැකපු දෙයක් ගැන හිතනවා නම් එතකොට එතන ඇති වෙන ස්පර්ශය මනසේ ස්පර්ශයක් නේද? ඒක දැනට ගන්න එපා. මොකද ඕක දැන් වැඩි ඔක්කොම ඒකත් ගත්තොත් එහෙම දැන් එතන ඒක මඤ්ඤම් වෙනවා දැන්. ඒක නිසා දැනට අපි ගම්මු මේ අපිට ගෝචර රූපයන්ට ගෝචර වෙන දේවල්. දැන් ඒකට අරකට තියෙන වෙනම කතාවක් ධම්මාරම්මණය කියලා. ඒක රූපය නිසා කලින් ගත්ත පින්තූරයක් තියෙනවනේ. ඒක අරමුණු කරගෙන තමයි ඒක. ඒක දැම්ම පටලෝ ගන්න එපා මෙතනට. දැනට හිතා ගන්න මේක ඕලාරික විදිහට ගලක් කියලා දැන්. අරව සුකුමනේ. තේරුණා? අපි ඕලාරික දේවල් ඉස්සෙල්ලා ඉගෙනගෙන ඊට පස්සේ සුකුම වලට යනවා. හරි නේද? තේරුණා නේ? හරි. දැන් එහෙමනම් මෙන්න මේක හැම සිතකම ඇති වෙන නිසා මේකට කියනවා. දැන් ඔන්න මේ ටික දැන් තේරුණා නේද? මේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය කියන එක අපිට තේරුණානේ. එතකොට මේකත් එක්කම හැමතිස්සෙම පවතින දෙයක් තමයි ඒකාග්‍රතාවය සහ ජීවිතේන්ද්‍රිය කියන එක. දැන් මේ මොන ජීවිතේන්ද්‍රියද මේ කතා කරන්නේ? මොන ජීවිතේන්ද්‍රියද? මෙතනදී අපි කතා කරන්නේ නාම ජීවිතේන්ද්‍රිය. මේකේ ආයුෂ කීයද? බය නැතු කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේකේ ආයුෂ කීයද කියලා? එකට උපදිනා එකට මරනවා නම් ආයුෂ කීයද? චිත්තක්ෂණය. චිත්තක්ෂණයයි. දැන් බලන්න මේ නාම ජීවිතේන්ද්‍රයේ ආයුෂ චිත්තක්ෂණයයි. ඒකාග්‍රතාවත් ඒකත් චිත්තක්ෂණයයි. මේ ඔක්කොම හැම දෙයක්ම කීයද කොච්චර කාලයක් පවතින්නේ? එක චිත්තක්ෂණයයි. උත්පාද තිති භංග. තිතිය කියන අපිට පේන්නේ නැහැ. ඉතින් නමුත් උත්පාද භංග කියලා ගත්තා. උදයව්‍ය කියලා කියන්නේ ඔන්න ඕකට. දැන් ඔන්න ඔක තමයි දකින්න ඕනේ. දැන් අපි රූපේ ඇතිවීම නැතිවීම අපි ඉගෙන ගත්ත නේද? දැන් අපි මෙන්න මේව ඉගෙන ගන්නකොට දැන් මේ නාමයේ ඇතිවීම නැතිවීමත් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නේ මේක අවබෝධ කරගන්න ඕනේ. ඇති වෙලා නැති වෙලා යන්නේ කොහොමද කියලා. හරි? එතකොට මේක මේ විදිහට ඉගෙන ගත්තාම මේ අවබෝධ කරගන්න මේක தත්ත්වයට අවබෝධ කරගන්න தත්ත්වයට ඉගෙන ගත්තාම එතකොට සෑම සිතකම මේ වෙලාවට ඇති වෙනවා මේවා මේ තියෙන නිසා මේකට සබ්බචිත්ත සාධාරණ කියලා කියනවා. පස්ස කියලා කියන්නේ අරමුණෙහි හැපෙන ස්වභාවය. right? මේ හැමතිස්සෙම අරමුණ දැන් අපි කතා කරේ පස්සේ කියන එක නේ. පස්ස කියන එක තේරෙනව නේද දැන්? ස්පර්ශය. දැන් මේකේ සිංහලයෙන් මේ කියලා තියෙන දේ තේරෙනව නේද? දැන් ඔයගොල්ලන්ට පේනවනේ. මේකේ ප්‍රශ්න තියෙනවද? කියවන්න. ඔයගොල්ලන්ට මේ කියවන්න පුළුවන්ද මේක? පේනවද? හොයි. පේනවනේ? එතකොට සියලුම සිත් අංගයක් සියලුම සිත්වලට උවමනා අංගයක් බව දැනගත යුතුයි. හරිනේ? එතකොට මේක ඇසෙත් මේක ඇති වෙනවා. ඇසේ ස්පර්ශය කොහෙද ඇති වෙන්නේ? ඇසේ ඇති වෙන ස්පර්ශය නේ? එතකොට චිත්ත සිත් 17 ඒ කියන්නේ අර රූපයක පවතින චිත්තක්ෂණ 17ම පස්සේ තියෙනවද? පස්සේ තියෙනවද? මොකක්දයි? සෝරි. රූපයක් පැවැත්වීමට ගත වෙන කාලය චිත්තක්ෂණ 17ක් නේ. ඔව්. ඒ 17ම පස්සේ කියන එක තියෙනවද? ඔව්. හරියට තියෙන්න එපයි. නැත්තම් හැම සිතකම තියෙනවා නම් පස්සේ හැම සිතකම සිත 17ම තියෙන්න එපයි නේ. හරි නේද? සාධාරණයි නේද? right. වේදනාව කියන එකත් මෙන්න මේ අපි මේක දැන් ලබන පාර ටිකක් හොඳට බරපතල විදිහට ටිකක් ඉගෙන ගමු. මොකද දැන් අපිට වෙලාව පොඩ්ඩක් මදි නිසා අපි දැනට මේක සරලව මේ විදිහට මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට යන්. ගිහිල්ලිවලා දැන් ඒකාග්‍රතාවේ ජීවිතේන්ද්‍රිය ඔය තියෙන ඔය ටික ඉගෙන ගත්තා. මානසිකාරය ඔය අපි එකින් එක ප්‍රකීර්ණ චෛතසික 6 ඔය ටික අපි ඉගෙන ගමු. මොකද අඩු ගානේ ඒක රාශියක් අපි ඉගෙන ගත්තොත් එහෙම යාන්තම් සරලව අපිට මේ ටික ඉගෙන ගන්න පුළුවන් මේ ටිකක් බරපතල විදියට. හොඳේ? මේ හැම එකටම උදාහරණ තියෙනවා. මේ ඔබා බලන්නක් මෙන් කරයි. මේ විතක්ක ਵਿਚාර කියන ඒවා කරන හැටි ඒ ඔක්කොම අපි උදාහරණ සහිතව ඉස්සරහට කරමු. හරිද? දැනට අපේ කාල වේලාව මදි නිසා ඉවර නිසා අපි දැනට මෙතනින් නවත්තමු. කමන්නේ නේද? කමන්නේ අය. ඔව් මොකද අපි හිමීට මේක හදිසියක් නැහැනේ. මේක හිමීට අපි මේ චෛතසික ටික ප්‍රකීර්ණ ටික අපි මේ
මොකද කියන්නේ අන්‍ය සමාන රාශිය. දැන් අපි රාශි වලින් ගන්නෙ. මොකද රාශි තුන? මතක නම් කියන්න. අන්‍ය සමාන අන්‍ය සමාන රාශිය, අකුසල කුසල රාශිය, ශෝභන. සෝබන රාශිය. එතකොට ඒවයි කීයක් දිනවද? අන්‍ය සමාන කීයද? 13. 13යි. හරියට හරි. එතකොට අකුසල 14. 14යි. සෝබන 25. 25. ඔක්කොම කීයද එකතුව? 52. 52. චෛතසික 52 අන්න තුන් රාශි තුනට බෙදලා තියෙනවා. දැන් ඕක අමතක කරගන්න එපා. 13යි 14යි 25යි. 13යි 14යි 25යි. අන්න ඒ විදිහට මතක තියාගන්න. හරි? 13 වෙනි කොහමද? 7යි 6යි. අකුසල වලට 14යි. අකුසල ඉතින් අපි තාම මේව කරේ නෑනේ, කැඩුවේ නෑනේ. 14යි කියලා හිතා ගන්න. ඊට පස්සේ අනිත් එකේ මොකක්ද තියෙන්නේ? හරි? අකුසලයේ සෝබන තියෙනවා. හරි? තව තියෙනවා අපේ මොකද තියෙන්නේ? 25 අපි පස්සේ ලබන පාර අපි එතනින් පටන් අරගෙන ඉවරලා අපි හරියට හොඳට ඉගෙන ගමු ඒ ටික. මේ ගණන් තියාගන්න ඕනේ 54 කොහොමද කියලා. මොකද හේතුව දැන් ওই ටික ඔය වඩුවගේ ආයුධ ටිකනේ. තේරුණා නේද? වඩුවගේ ආයුධ ටික ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕනේ අපිට. මොකද ඔය ඒ වඩුවා වැඩේට ගන්න එක එක ආයුධ. ඒ ගන්න එක එක ආයුධවල ඒ හැඩතල වෙනස් නිසා වඩුවගේ වැඩේ වෙනස් වෙනවා. ඒ ආයුධවල තියෙන ඒ කියන්නේ ඒ ප්‍රයෝජන කරන වැඩ නිසා, වැඩ අනුව. එතකොට ඒ ටික අපි හරියට තේරුම් ගත්තොත් ඔය ගණන් තියාගත්තොත් එහෙම අපිට හරියට 52 කොහොමද යෙදෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් හරියටම මේ මොකද්ද මේ වෙන වැඩේ, මේ අපිට වෙන වැඩේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒක කළා තේරුම් ගත්තට පස්සේ සංසාරේ තව දුරටත් පැවතීම නැති වෙනවා යනවා. ඒ කියන්නේ අයියේ දැන් අපි හදන්නේ මෙවලන් ටික බලලා වඩුව තේරුම් ගන්න නේද? හරියට හරි. ඉතින් මූ දැන් මේසන් බාස් කෙනෙක්ද වඩු බාස් කෙනෙක්ද වගේ කියලා වගේ සීන් එකක් නේද මේ යන්නේ? ඔව් ඒක තමයි දැන් ඉස්සලා අපි ඉගෙන ගන්නේ දැන් ඉස්සලා දැන් අපි දැන් අර ගල ගැන ඉගෙන ගත්තා නේ. ගල ගැන අපි ඉගෙන ගත්තා නේ. රූප. දැන් අපි ඉගෙන ගන්නේ මෙවලන් ටික ගැන. ඊට පස්සේ තමයි අපි වඩුව ගැන ඉගෙන ගන්න යන්නේ. සාධාරණයි කතාව. ඔව් අයියේ සාධාරණයි. අපි දන්නවනම් ගල මොකද්ද කියන එක දන්නවනම් අපි ආයුධ ටික මොකද්ද කියන එක දන්නවනම් අපි දන්නවා වඩුවව තේරුම් ගන්න පුළුවන් අපිට ලේසියෙන්. මොකද වඩුව කරන වැඩේ මොකද්ද කියන එක අපිට දැනගන්න පුළුවන් ආයුධ ටික අපි හරියට ඉගෙන ගත්තොත්. මොකද ගලේ නැතුව එයාට ගලයි ආයුධ ටිකයි නැතුව වඩුවට එයාගේ වැඩේ කරන්න බෑ. ගලයි වඩුවයි නැතුව ආයුධ ටික තිබුණාට වැඩක් නැහැ. ওই තුනම තියෙන්න ඕනේ. හරිනේ? ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ අර උදාන වාක්‍යයෙන් කිව්වේ මේ ගෘහය කරපු වඩුවව මම දැක්කා කියලා. ගහකාරකම් තිට්ටෝසි පුන ගේහං නකාසි. ආයි ඉස්සර කරා වගේ ආයි ගෙමේ ගේ හදන්න දෙන්නේ නැහැ. ඔක්කොම පාසුකා බග්ගා ගහත් කූතං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හායං කය මජ්ජගා. තණ්හාව කියන වඩුව. ඔය තණ්හාව තමයි ඕක ෆුවල් කරන්නේ. මං කිව්වේ දැන් අවිද්‍යාවයි තණ්හාව. ඔයගොල්ලෝ දන්නේ නැති තාක්කල් මේකේ ඔය වැඩේ කෘත්‍ය අවබෝධ කරගන්නේ නැති තාක්කල් මේ වඩුව කරන වැඩේ ඔයගොල්ලන් වඩුව අවබෝධ කරගන්නත් බෑ. ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ මඩුව පාවිච්චි කරන මෙවලන් ටිකක් දන්නේ නැහැ කියලා කියන්නේ. ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව දුරු කරන්න ඕනේ. හරි? මේවා මේ තියෙන දැන් ඔන්න ඔය ටික තමයි අපි ඉදිරියට ඉගෙන ගන්න ප්‍රීතිය, ඡන්දය, ඔයවත් ඔකට කියනවා. ඒවට මොනවද කියන්නේ? ප්‍රකීර්ණක. ඔය ඒවා අපි වෙනම අපි මේ ඉගෙන ගමු මේ ටික අන්‍ය සමාන රාශියට අයිති වෙන ප්‍රකීර්ණක 6යි සබ්බචිත්ත සාධාරණ 4යි. එහෙනම් අපි දැනට අපේ සාකච්ඡාවන් අපි අදට ඉවර කරගමු. අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම මහත් කුසල සම්භාරයක් කරගත්ත මේ අවබෝධය හරියට සම්මා දිට්ඨියට අවතීර්ණ වෙන්න අපි ගත්ත උත්සාහය නිසාද. ඉතින් ඒක නිසා හැමෝටම යහපතක් වේවා කියලා අපි අපේ අතින් යම්කිසි අපේ සිත කය වචනය තුළින් යම්කිසි වරදක් වුණා නම් තථාගතයන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයටත් අපිට සමා වේවා කියලා අපි
අපි නමස්කාර කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති පූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටපන්න අනුත්තර. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි. අද්දා ඉමාය පටිපත්තියා ජාති ජරා මරණං හා පරිමුංචිසාමි. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේපි පානිනෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. එහෙනම් සෑම දිනාටම යහපතක් වේවා. සීල් දෙනාම සුවසේ වෙසෙත්වා. එහෙමනම් අපි ලබන පාර අපේ සාකච්ඡාවට නැවත සම්බන්ධ වෙමු ලබන සවුන්දනේ. හැමෝම ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි යොමු කරන්න. පුළුවන් නම් ආයි නැවත අහලා ඉවරලා මේකේ කින ගැටලු निराකරණය කරගන්න පසුගිය බලලා. ඉතින් අපි එහෙමනම් අදට සමුගමු. තෙරුවන් සරණයි දෙන්න. තෙරුවන් සරණයි. ගොඩක් පිං අය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.